හරිලමයි රයිට් අපි අද කතා කරන්න යන්නේ HTML පාඩමේ day 4 එක. හරිද? අපි දැන් දවස් 3ක පමණ කාලයක් ඔයාලත් එක්කම HTML පාඩමේ මුල් සෙට් එක ගානට කතා කරගෙන ඉඳලා තියෙනවා නේද? මම හිතනවා ඔයාලට දැන් HTML සම්බන්ධයෙන් දල අවබෝධයක් හරි තියෙනවා ඇති කියලා. හරිද? මම ඔයාලට මේ HTML කියන්නේ මොකක්ද කියලා හරියට අපි ටෙක්ස්ට් එකක් ඕපන් මේ වගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන විදිහ තමයි කතා කරලා තියෙන්නේ. රයිට්? හරි. අද මම HTML day 4 එකේදී කතා කරන වෙන් කරගෙන තියෙන්නේ ඇන්කර් ටැග් සම්බන්ධයෙන්. හරිද? ඇන්කර් ටැග් කියන අපි හයිපර්ලින්ක්ස් සෑදීම සඳහා බාධා කරන ටැග් ජාතික. හරිද? මම දැන් ඉස්සරහට කතා කරන්න. හරිද? මම පොඩ්ඩක් දැන් මේ අද කරන කොටසේ පොඩ්ඩක් බලන්න විස්තර කරලා දෙනවා විතරයි. හරි. ඇන්කර් ටැග් තමයි මුලින්ම මම ටාගට් කරන් ඉන්නේ. ඔයාලට අද කතා කරලා ඉවර කරන්න. හරි. ඇන්කර් ටැග් කියන්නේ মালටි ටාස්කින් ටැග් එකක්. ඕකේ. right. ඊට පස්සේ මම ඔයාලට මුලින් ඊට පස්සේ කතා කරනවා අපි කොහොමද වෙබ් පේජ් එක සඳහා ඉමේජ් එකක් ඇඩ් කරන්නේ. වීඩියෝ එකක් ඇඩ් කරන්නේ. ඔඩියෝ එකක් ඇඩ් කරන්න කියලා ඒ සෙට් එකම මාත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඒ ටික තමයි අපි අන්තිමට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් කවුරු හරි ඉන්නවා නම් අදිස්සි වගේ නම් ටක් කරලා වීඩියෝ එක මේ හරිද? මැද විතර ගන්න. හරි. මම චුට්ටක් මේ ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යනවා. අපි දැන් මොනවද කතා කරලා තියෙන්නේ කොටස් සම්බන්ධයෙන්. හරි. වහගෙන ඉන්නවා. හරියට ප්‍රශ්නයක් නැහැ. ඇසෙන්මට. right. අපි මුලින්ම HTML පාඩම සම්බන්ධයෙන් කතා කරද්දී මම ඔයාලට HTML එක මොකක්ද කියනනම් කතා කරන්නේ. HTML භාෂාව කියන්නේ අපි වෙබ් අඩවි ලින්ක් සඳහා පාවිච්චි කරන භාෂාවක් කියලා කතා කරන්නේ. ඊට පස්සේ මම ඔයාලට ටෙක්ස්ට් එඩිටර් ගැන කතා කරා. ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් ගැන කතා කරා නේද? මොනවද ටෙක්ස්ට් එඩිටර් එකක් කියන්නේ? මොනවද වෙබ් බ්‍රවුසර් කියන්නේ? ඊට පස්සේ කොහොමද අපි ටෙක්ස්ට් එඩිටර් එකක් නිවැරදිව වගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නේ? ඊට පස්සේ ටෙක්ස්ට් එක භාවිත කරලා කොහොමද හරියට ෆයිල් එක සේව් කරගන්නේ? ඊට පස්සේ වගේ සේව් කරනකොට ෆයිල් එක කොහොමද ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක තුලින් ඕපන් කරගන්නේ නේද? මේ සේරම කතා කරලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ අපි day 1 එකේ අන්තිමට කතා කරා formatting tag සම්බන්ධයෙන්. හැඩසව් කිරීම සඳහා බාධා කරන ටැග් උසුල්වල සම්බන්ධයෙන් කතා කරලා දෙවෙනියට. මේ සෙට් එක කතා කරලා HTML උසුල්ල වර්ග තුනකුත් කතා කරා ප්‍රධාන වශයෙන්. මතක ඇති කට්ටියට මතක කියය container tag, empty tag, character empty tag. ඔය තුනට ප්‍රධාන වශයෙන් කතා කරේ. container tag කියන බහලුම් උසුල්ල වලට එයාට opening tag එකක් වගේම closing tag එකකුත් තියෙනවා මතකයිනේ. ඊට පස්සේ අපි මොකද empty tag එක කතා කරා. empty tag වලින් කිසිම text එකට editing එකක් වීම සිදුවන්නේ නැහැ. අපිට මොකද line break කිරීම සඳහා පාවිච්චි කරන br tag එක empty tag එක සඳහා උදාහරණ වශයෙන් ගන්න පුළුවන් කියලා කිව්වනේ. ඊට පස්සේ අපි කතා කරා අක්ෂර වසම උසුලට and NBSP අද character entity tag එකටදී අන්තිමට මේ හරි මම මතකයි කතා කරා. හරි. අපි අක්ෂර හැඩසව් කිරීම උසුලටදී පළවෙනි example එක වශයෙන් ගත්තේ and NBSP අක්ෂර වශයෙන් එයා පාවිච්චි කරලා මොකක්ද අපි කරන්න පුළුවන් කාර්යය අපිට ස්පේසස් normal ගත්තොත් එimhe default එකක් නේ හම්බෙන්නේ අපිට කියන්නේ normal ස්පේසස් එකක් තිබ්බොත් text එකේ අපිට ස්පේසස් කිහිපයක් ගැනීම සඳහා තමයි අපි NBSP කියන එක මොකද text මොකද tag එක use කරන්නේ නේද ඒක අක්ෂර වශයෙන් උසුලන්නේ character entity text නේ right ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරා pre-formatted text and customizable text නේද pre-formatted text කියලා කිව්වා අපි text කියලා කිව්වා වෙනස්කම් කළ නොහැකි ටැග්ස් වලට කස්ටමයිසබල් ටැග් කියලා කිව්වා වෙනස්කම් කළ හැකි ටැග්ස් වලට නේද අපි කස්ටමයිසබල් ටැග්ස් සඳහා එක් උදාහරණයක් ගත්තේ නේද ෆොන්ට් කියන එක විතරයි ගත්තේ නේ අපිට ඕලස් එක කතා කරන තියෙන ෆොන්ට් ටැග් එක ගැන විතරක් ඉන්න අපි කතා කරේ ෆොන්ට් ටැග් එක ගැන විතරයි ඊට පස්සේ අපි කතා කරා day 3 එකේදී order list unordered list සහ descriptive ඒවා definition list එක කතා කරලා තියෙනවා අංකිත ලයිස්තු අංකිත නොවන ලයිස්තු සහ විස්තරාත්මක ලයිස්තු ගැන මුලින්ම කතා කරන්නේ day 3 එකේදී කතා කරලා ඉවර කරා. ඕකේ. හරි. අපිට අද කතා කරන්න තියෙන කොටස තමයි anchor tag තමයි මුලින්ම කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. හරිද ළමයි? මම හිතනවා ඔයාලට දැන් HTML සම්බන්ධයෙන් දල අවබෝධයක් ලැබිලා ඇති කියලා ඔළුවට. හරිද? තව චුට්ටයි HTML පාඩම සම්බන්ධයෙන් තියෙන්නේ. හරිද? මම අද පුළුවන් වුණොත් අපි ටේබල් එකක් කොහොමද HTML වලින් ඩිසයින් කරන්න කියලා කතා කරගෙන යමු. හරිද? එහෙනම් හැමෝම අද ටොපික් එක දාගන්න anchor tag කියලා. හරි. anchor tag කියලා දාන්න ඔයාලට ටොපික් එක අද පාඩම. මම දාන්නම් බෝඩ් එකේ. හරි anchor tag. මේ හරියම දාන්න anchor tag කියන. හරි anchor tags. අපි මෙයාව හඳුන්වන anchor tag කියලා එක කියමු hyperlinks කියලා. හරි. ඒ කියන්නේ hyperlinks එක මිනිස්සුන්ට බාධා කරන්නේ මෙන්න මේ anchor tag කියන තමයි මේකට hyperlink කියලා කියන්නේ.
මම හිතනවා ඔයාලට මේකටකම් අපි කතා කරලා තියෙන HTML පාඩම සම්බන්ධයෙන් කිසිම ඉෂුව එකක් නැති විදිහ මම හිතනවා. ඕකේ. හරි ළමයි. හරි දාත හයිපර් මේ ඇන්කර් ටැග් කියලා. ඔයාලට මේ ඇන්කර් ටැග් කියලා මම टॉपिක් එක ගන්න මම පොඩ්ඩක් කතා කරන්න. හරි. මේ වෙනකොට අපි shadow paper series එක කියලා අලුතෙන් paper series එකක් පටන් ගන්න තියෙනවා. හරිද? ඔයාලට දවසට MCQ 5 ගානේ. හරිද? අපි ඒක වීකෙන්ඩ් එකේ කතා කරන්නේ. හරිද? අපි ඒක කතා කරන්න යන්නේ weekdays වල පමණයි. හරිද? සති දවස් වල පමණයි අපි කතා කරන්නේ paper series එක. හරිද? අපි ඒ වැඩසටහන කරගෙන Telegram group එකක් කරා. හරිද? මම හිතනවා ඔයාලට මේ ඔයාලට දැකලා තියෙන සමහර shadow paper series එක ගැන වගේ. හරිද? මම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා මේනකොට. හරිද? ඔයාලට මේ shadow paper series එක දැනගන්න ඕන නම් පහළ වීඩියෝ my channel එකට ගිහලා පහළ වීඩියෝ section එකේදී what is a shadow papers කියලා හරිද? ඒ වීඩියෝ එක බලන්න. ඕකේ. අපි shadow paper එකට දවසකට MCQ 5ක් දානවා. හරිද? ඒකට ඔයාලට සතියක් කියන්නේ අපි දවස් 5කට තමයි ඒක මැනේජ් කරලා තියෙන දාන්නට. හරිද? නැත්නම් ඒක effective වෙන්නේ නැහැ. කියන්නේ සතියෙම ඔයාලට MCQ 5 ගන්න දුන්නොත් එන්න සතියේ 35 ගෙනවනේ. ඔයාලට සමහර වෙලාවට load එක වැඩි වෙන්න පුළුවන්. කියන්නේ ඔයාලට තව orders නේ. ටිකක් يعني මම බර අඩු ගන්න කියලා සති දවස් 5 විතරක් දාන්න කියලා plan කරගෙන යන්නේ. හරිද? මේකට මම ඔයාලට shadow papers 6 වෙනි එකදී කොයි group එකේ යන්නේ. හරිද? ඔයාලට පුළුවන් shadow paper series එකත් එක්ක එකතු වෙලා වැඩ ටික කරන් යන්න. හරිද? ඒතර ඔයාගේ මේ ගානට IT knowledge එක ටිකෙන් ටික improve වෙනවා ඔයාලටම දැනගන්න පුළුවන්. හරිද? ඒක වඩා successful කියලා මට A levels කාලේ තමයි තේරුනේ. හරිද? අපේ IT class එකේ ඔය දවසට MCQ 10 ගාන අපිට දුන්නා. හරිද? ඒත් ටික ටික අපි කියන්නේ අපි දැනගන්න වක්‍රසරිය වැඩි වෙනවානේ. ඒ කියන්නේ අපිට ඉස්සර Python තිබ්බා. Python කරන එකක් දෙකක් තුනක් කොහොම හැදීගෙන යනකොට ටික ටික අපිට improve වෙනවා අපේ knowledge එක. හරිද? ඒතකොට ඒක පට්ට effective වෙනවා papers වලට ලියන්න. හරි. ඒ ඉඳන් මාත් ඔයාලට practice කරන්න දැම්මයි ගන්න. හරි. මාත් හිතාගත්තා කොහොමද කියලා මේ විදිහට කරනවා වැඩි හරියනවා කියලා. හරිද? ඊට තමයි මාත් වැඩි පටන් ගත්තේ. දවසට MCQ 5 ගන්න දීලා ගානට ඔයාලගේ knowledge එක improvement ගන්න ඕනේ කියලා. ඕකේ. ඔයාලට වැඩ වැඩි නම් ඔයා මෙහෙම ගන්න. ඔයා සතියෙම papers 5 එකතු කරලා එක් දවසක් තියලා පැයක් හරි අරගෙන කරන්න. හරිද? ප්‍රශ්න නැහැ. හරි. ඔයාට ඒක හරි වැරදි බලා ගන්න ඕන නම් මම ඒක මේ Telegram හරහා වැඩ යන්නේ. හරිද? Telegram වල පොඩි ඔප්ෂන් එකක් තියෙනවා මේ අපිට උත්තර හතර දීලා දැන් ඔයාලට දෙන MCQ වලට උත්තර හතරක් ඔයාලට එලසට තමයි ඔයාලට MCQ වලට උත්තර පහක් එනවා. ඕකේ. උත්තර හතරයි කියන්නේ. ඔයාගේ හරි ඔයා ටික් කරන උත්තරේ දෙනවා. ඔයාගේ ටික් කරන උත්තරේ වැරදි. ඔයාට ඒ හරි උත්තරේ ඉදිරියේ මොකක්ද දෙන්නේ? හරියක් මෙහෙම එනවා. හරි. ඒතර ඔයාලට හරි උත්තරේ මොකක්ද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ වාට එහෙම වාගේ මොකද MCQ වලට දාලා ආන්සර්ස් චෙක් කරගන්න පුළුවන්. හරිද? ඒක ටිකක් ලොකු වැඩ පිළිවෙලක්. හරිද? ඒක කරගෙන යනකොට කන්ටිනියු කරගෙන යන්න තමයි ටිකක් අමාරු. හරි. ප්‍රශ්න නැහැ මම කරගෙන යන්න. ඕකේ. ඔයාලා ජොයින් වෙලා ගාන්ට් එකේ වැඩ ටික කරගන්න. ඕකේ. මම පොඩ්ඩක් shadow paper CS එක ගැන මතක් කරේ. ඔබ දන්න කවුරු හිටියොත් එහෙම ඒක ගැන දැනගන්න. ඕකේ. අපි අද පාඩමට යමු. අපි කතා කරන්නේ මොකද්ද? anchor tag සම්බන්ධයෙන්. hyperlinks. හරි. මම ඔයාලට hyperlink set එකක් පෙන්නන්න මුලින්ම. හරි. right. ඕකේ ළමයි මම මුලින් හරි. මම ඔයාලට ටීචර් ගන්න. right. right. අපි WP school එක මුලින්ම බලමු. හරි. මේකේ WP school කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. හරිද? ඔයාලට මේකෙන් HTML, CSS, and PHP, JavaScript, Python, and මේකෙන් මේ මොනවා Pascal නම් නැහැ. හරිද? Pascal කියන්නේ දැන් data language එක නම් අපි ඉගෙන ගන්න කරගෙන data language එක පැත්තට ගන්න. හරි. ඒකද මේ WT school කියන වෙබ්සයිට් එකේ මේ Pascal වලට දාලා ටියුටෝරියල් නැහැ. ඔයාලට අනිත් හරිද? ඔයාලට markup language වගේම programming language වලට අදාළ වෙච්ච ටියුටෝරියල් මේ WT school එකකින් ගන්න. හරි. මම මේ ක්ලාස් එකේ වැඩි පොඩ්ඩක් WT school එක පොඩ්ඩක් වැඩි විස්තර ගන්න. හරි. අපි දැන් ආවේ hyperlink ගැන ඉගෙන ගන්න. ඔයාලට පේනවාද මේ WT school කියන මේ වෙබ්සයිට් එක මේ වෙබ්සයිට් එක යනකොට මෙන්න මේ අපිට මේ විදිහට මේ ඉන්ටර්ෆේස් එකක් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ඔයාලට පේනවාද මේ නිල් පාට වගේ තියෙනවා නේද මේ WT school කියලා මේ ලියලා. මම හිතනවා ෆෝන් වලින් මොබයිල් ෆෝන්ස් වලින් බලනවා පොඩ්ඩක් zoom එක කරලා. හරි. මේ WT කියලා schools කියලා පේනවාද වගේ නිල් පාට විදිහට බලන්න ටෙක්ස්ට් එක. ඔයාලට පේනවා මම කර්සර් එක ගිහින් එයාගේ වල තිබ්බට පස්සේ මේ නිකන් මොකක්ද මේ පතක් වගේ වුණා නේද?
මෙන්න මේවට අපි කියනවා මොකද hyperlinks කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙයාව ක්ලික් කරොත් එහෙම මෙන්න මෙයා අපිව මොකද කරන්නේ? වෙන වෙබ් පිටුවක් වෙන අරන් ඉන්නවා. වෙබ් පිටුව අතර ඉතා පහසුවෙන් සිදුවෙනවා. මාරු වීම සඳහා අපි මේ hyperlinks කියන එක පාවිච්චි කරනවා. හරිද? මෙන්න මෙතනක් තියෙනවා පේනවා මේ වගේ නිල් පාට මේ ටෙක්ස්ට් එකක්. හරි යාව අපි කර්සින් ගාව විනිච්චට පස්සේ මොකද අන්ඩර්ලයින් වෙනවා නේ. මෙන්න මේ විදිහට පස්සේ අපිට මෙන්න මේ වෙනම වෙබ් පේජ් එකක් ඕපන් කරන්න තියෙනවා. හරි මෙන්න මේ වගේ වට අපි කියනවා මොනවා කියලා. hyperlinks කියලා හඳුන්වනවා. හරි මේකට තමයි අපි hyperlinks කියලා කියන්නේ. හරි නැත්නම් දැන් මෙතන ඉන්න පුළුවන් විවිධ පළාත් වල මම හිතන්නේ. දැන් අපේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ නම් නම් මුගක් වෙලාට ඔයාලා ඩිවයිස් පාවිච්චි කරනවා. ඒවා දන්නවා කොහොමද hyperlink එකක් කියවුවාම අන්න මෙන්න මේක තමයි item එක ඔයාලා දන්නවා. තමයි තමයි hyperlinks කියන જાතිය දන්නවා. හරි මම ඉන්න කොට මේක. හරි අපි තවත් වෙබ්සයිට් එකක් ගිහින් අපි යන්කෝ වෙබ්සයිට් එක. products.lc ඔයාලා මොකද කරන්නේ සර්ච් බාර් එකේ නැති කියලා වෙබ්සයිට් එක. හරි දැන් මේ විදිහට ගියාට පස්සේ මොකෝ සීන් මෙන්න මේ විදිහට අපි ඔන්න දැන් අපි එනවා. හරි මේ විදිහට ගිහලා අපි මොකද exam result department examination එක දිනන එන්නේ අපි ක්ලික් කරලා මොකක් කරපුවද? එයා ක්ලික් කරපුවාම එයා අර යනවා යාගේ වෙබ් පේජ් එකට නේද? අරන් ගිහලා අපේ දැන් මෙතන තියෙන මොකද? index number නේද? ඔන්න ඔය සෙට් එක ගහලා අපිට අදාළව results බලන්න පුළුවන් නේද? හරි මෙතනින් වාගේ දානවා කැමති. ඔයා මොකද බලන්න යන exam එක කියලා what A levels 9 levels 4 levels 9 levels grade 5 and grade 5 this වගේ DTA එකෙන් select කරන්න පුළුවන්. හරි. හරි 10 23 එක තමයි result තමයි show කරන්නේ. හරි. ඔය විදිහට වල මේ hyperlinks පාවිච්චි කරනවා. හරි. මේකෙන් hyperlinks. okay. හරි. මේ විදිහට වල මේ එක එක වෙබ්සයිට් අතර hyperlinks මගේ ඉතා පහසුවෙන් ඒක ක්ලික් කරලා මාරු වෙන්න පුළුවන්. right. හරි. මම බෝඩි ගාඩ් එක නම්බර් අපි බලමු කොහොමද මේ anchor tag එක කලින් කියන්නේ කියලා. anchor tag කියන්නේ hyperlink එක ලින්ක්ස් නම් වගේ උසුල් වෙන වර්ගය. ඕකේ. right. හරි ළමයි අපි බලමු කොහොමද anchor tag එක අපි ලියන්නේ කියලා. ඕකේ. right. මට හිතෙනවා අපි ටෙක්ස්ට් සෙට් එකේ තියෙන ලිකුණ හොඳයි කියලා හිතනවා. හරි. මම ඔයාලට මුලින්ම සෙට් එකේ ඉඳන් මේ කතා කරගෙන යන්න. ඕකේ. right. zoom out කරන ගතියක් තියෙනවද? නෑනේ. right. අපි වැඩි කරන් යන්න. ඕකේ. අපි දැන් කතා කරමු anchor tag සම්බන්ධව. අපි බලමු anchor tag එක කොහොමද හරියට ලියන්නේ. anchor tag එක ගත්තට පස්සේ anchor tag කියන එක්කිනාව අන්න අපි පාවිච්චි කරන මොනවද සඳහන්? දැන් කවුරු එවුත් අපි hyperlink එකක් දාන්නා පුතා මොනවද පාවිච්චි කරන tag වර්ග. ඔයාගේ නෝන විතර anchor tag තමයි පාවිච්චි කරන්නේ. හරි. ඔයාගේ අනුපන් තව කවුරු එක්කෙනෙක් හම්බෙලා මොනවද? හරි ඊට පස්සේ කියන්නම් tag. අපි බලමු දැන් කොහොමද හරියට anchor tag එක දාන්නේ කියලා. anchor tag එක කියන්නේ container tag එක. එයාට opening tag එකක් වගේම closing tag එකකුත් අන්තර්ගත වෙනවා. okay. මෙන්න මේ විදිහට තමයි anchor tag එක දාන්නේ. හරිද? ඔන්න අපි opening anchor tag එක on කරා. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට opening anchor tag එක විතර close කරා. ඊට පස්සේ ඔයාට ඕන මොකද content එක මේ විදිහට දැම්මා. හරිද? ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? මේ opening එක anchor tag එක තියෙනවා. ඔයාව close කරනවා. හරිද? දැන් මෙන්න මේ anchor tag දෙකක් තියෙනවා. අන්නේ අතරමැද ලියන ඕනම ටෙක්ස්ට් එක මොකක් කියනවද? මෙන්න මෙයා තමයි දැන් මේ anchor tag ගැලුවේ. දැන් මේ විදිහට ඔයා ලියලා අර ඔයාලෙන් ගන්න සේව් කළා ටෙක්ස්ට් එකකින් ඔයාලා අවුට්පුට් එක තුත් මට මොකක්ද දෙන අවුට්පුට් එක? ඔයා හිතන જાති කියන්නේ. ඔයා හිතන විදිහට hyperlink එකක් කළායි කියලා වෙන්නේ නැහැ. වෙන්නේ නැත්නම් කියන්නේ. දැන් මේ හරිද anchor tag එකේ අපි anchor tag එක පාවිච්චි කරන්නේ hyperlink එකක් දාන්න. දැන් ඔයා මේ කරලා තියෙන වැඩේ මෙන්න මේ anchor tag එකෙන් නිකන් tag එකක් වැඩ කරන විදිහ තමයි වැඩ කරන්නේ. ඇයි වැඩ කරන්නේ? ඔයා කිසිම මෙයාට URL කියන්නේ ඔයා මෙයාට කිසිම URL එක uniform resource locator ඔයාට මතකද network පාඩමයි තිබ්බ කතාව. ඔයා කිසිම URL එකක් දීලා නැහැ. ඒ කියන්නේ ඔයා යන්න ඕනේ වෙබ්සයිට් එකේ නම මේ link එක දීලා නැහැ. ඔයා කිසිම link එකක් දෙන්නේ නැතුව ඔයා කොහොමද කියන්නේ මෙයාට මෙයාව hyperlink එකක් විදිහට open වෙන්න කියලා. ඒතකොට open වෙන්න බෑ කොහොමද? ඒ හින්දා මෙයාව ඔයාට නිකන් paragraph tag එක දාලා ලිව්වා වගේ තමයි ඔයාට මේ නිකන් මේ හරි කිසිම hyperlink එකක් විදිහට නෙමෙයි ඉන්නේ. ඔයා නිකන් text එකක් විදිහට තමයි මෙයාව
ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරාතොත් එන්නේ. හරිද? ඔයා කොහොමද හරියටම මෙයාව හයිපර්ලින්ක් එකක් විදිහට හදාගන්නේ? හදාගන්න පොඩි විදිහක් තියෙනවා. මෙන්න මේව හදාගන්න. හරිද? මෙහෙම අපි හයිපර්ලින්ක් එකක් විදිහට මෙයාව හදාගන්න. හරිද? ඕකේ. මෙහෙම අපි මෙයාව මොකද්ද? හයිපර්ලින්ක් එක දාලා. ඔයා මුලින්ම මේ විදිහට ඇන්කර් ටැග් එක ඕපන් කරා. හරිද? ඔන්න ඇන්කර් ටැග් එක ඕපන් කරා. ඔයා මේ ඇන්කර් ටැග් එක සඳහා ස්ක්‍රිප්ට් කියලා කෙනෙක්ව දෙන්න ඕනේ. හරිද? HREF. හරිද? මේ ස්ක්‍රිප්ට් එක කෙනාගේ වෙන්නේ ඔයාගේ දැන් මොකද්ද? ඔයා දැන් මෙතන ටයිප් කරනකොට මොකක් හරි වෙබ්සයිට් එක නම. හරි. අන්නේ එයා මෙයාගේ කියන්නේ එයාගේ ගමනාන්තය සනිටුවන් කියන නිසා මේ ස්ක්‍රිප්ට් ටැග් මේ එක්කයි කෙරේ. හරිද? ඔයා දැන් ඇන්කර් ටැග් එක ඕපනින් කරා. ඔයාලා දැන් ලොකේෂන් එක මේ URL එක ඇඩ් කරනවා. ඔයා අනිවාර්යයෙන්ම URL එක ඇඩ් කරන්න කලින් href කියලා සඳහන් කරනවා. href කියලා සඳහන් කරලා සමාන කීයකට දාලා ඔයා ඩබල් කොටේෂන් මාක් ඇතුලේ දාන්න http හරිද? අපි URL එකක් ලබා දෙන විදිහක් තියෙනවා මන්නේ. http එක දැම්ම ඩබල් කොලන් කොලන් ස්ලෑෂ් ස්ලෑෂ් ඊට පස්සේ ඔයාට දැන් යන්න ඕනේ වෙබ්සයිට් එකේ නම දෙන්න. ඔයාට මොකක්ද යන්න ඕනේ? Facebook ද Google ද? අපි දැන් Google කියමු. හරි. wait www. කියලා දෙන්න. හරි. world wide web එක කියන්නේ අපි http එක දුන්නා කොලන් එකක් දුන්නා ස්ලෑෂ් දෙකක් දුන්නා www. හරි. ඊට පස්සේ දෙනවා මම යටි ලියන google.com. okay google.com කියලා දුන්නා. මෙතනින් යන කරපු කොටේෂන් මාක් ඩබල් කොටේෂන් මාක් දෙන්න ක්ලෝස් කරා. හරි. ඊට පස්සේ ඔය මෙතනින් ඕඩ් කරපු තියනවනේ මොකද? ඕපන් එකකට මේ විදිහට ක්ලෝස් කරා. right. දවා මේ කාට දාලා URL එකක් දෙන්නේ? ඔයාට ඕනේ දැන් Google කියන මේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. හරි. sorry. searching engine එක නේ. Google searching engine එක ඕපන් කරනවා. ඊට පස්සේ ඔය ඕපන් වෙන කෙනා කොහොමද පෙන්නන්නේ කියන්නේ? දැන් ඔයා දැක්ක කලින් එහෙම කන්ටෙන්ට් කියලා කෙනා මේ අන්කර් ටැග් එකක් දුන්නාට පස්සේ මොකද උනේ? මොකද උනේ? මේ කන්ටෙන්ට් එක ඉතින් ප්‍රදර්ශන කරනවා. හරි. දැන් මේ අපි දැන් නිකන් ඔහොම දීලා අර URL එක විතරක් දීලා. ඔයා මේ විදිහේ මේ මොකද? මෙයාගේ මිනිමම් කියලා තියෙදි ක්ලෝසින් බ්‍රැකට් එක දීලා රිෆ්‍රෙෂ් කරලා මේ සේව් කරලා මේක දිහා රිෆ්‍රෙෂ් කරොත් ඔයාලට නිකම් කියන්නේ කිසිම ඩිස්ප්ලේ අවුට්පුට් එක බලන්න වෙන්නේ. හරි. ඔයාලට ඩිස්ප්ලේ අවුට්පුට් එක බලන්න ඔයාගේ දැන් ඔයාලා ලින්ක් එක දීලා තියෙනවා Google එකේ නානේ. ඔයා දැන් Google ක්ලික් කරපු ගමන් ඔයාගේ URL එක මොකද වෙන්නේ? කනෙක්ට් වෙනවා කෙලින්ම Google එක. හරි. ඊට පස්සේ Google කෙලින්ම ඕපන් වෙලා ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක තුන Google එකට දාලා ඉන්ටර්ෆේස් එක පේනවා. හරි. එහෙනම් පෙන්න ගන්න ඕන නම් ඔයා මෙතන Google කියලා අනිවාර්යයෙන් සඳහන් කරන්න. හරි. Google හරි. ඔයා දැන් මෙහෙම Googleම කියලා දෙන්න ඕනේ නැහැ. හරි. ඔයාලට පුළුවන් මෙන්න මේ මොකක්ද Facebook කියලා උනත් දෙන්න පුළුවන්. හරි. ඔයාලට මේ වැඩි වෙලා නැහැ. ඔයා දැන් කවදා හරි මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. හරි. වෙබ්සයිට් එකට ලොග් වෙලා ඔයා හිතමු සිංගල් ඉන්ට්‍රෝ කරන්න කියලා. හිතමු ඉන්ටර්නෙට් ඉන්ග්‍රැසි ඕන් කියලා දාම MPP ඩවුන්ලෝඩ් කියලා කියනවා. ඕකේ. ඒ සිංගල් වල ලස්සන නමක් කිව්වේ. හරි. ඊට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කියලා කිව්වට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කියලා බටන් එක සමාකර ප්‍රෙස් කරලා පස්සේ ඔයාලට මතක වෙන්නේ නැද්ද මේ සමාකරණ මොකද්ද? අර සමහරක් වෙබ්සයිට් වලට අරන් යනවා. මේ සමහරක් හිතන්න පුළුවන් ඩාර්මනිය. ඩරාසගේ මොකක් හරි ඕඩර් එකකට අරන් යනවා. නැත්නම් පීට්සා හට් එකට අරන් යනවා. නැත්නම් අර එක එක මොනවද තියෙන ඔට්ටු වල ඇප්ස් නේ. අන්න ඒවට අරන් යනවා. හරි. ඔයාලට ඔය වැඩි වෙලා නැද්ද කාට හරි? එනිමේ. වෙලා නැද්ද කාටවත්? වැඩි. මට නම් වෙලා තියෙනවා නම් හරි. සමහරකට ඔය ඩවුන්ලෝඩ් කියන ප්‍රෙස් කරලා පස්සේ ඔය සමහර Photoshop වගේ ඇප්ලිකේෂන් ෆ්‍රී අපි ඩවුන්ලෝඩ් කරන්න යද්දි තමයි වැඩි වෙනවා. මෙහෙම ඩවුන්ලෝඩ් කරලා තියෙන සමහර ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේ වෙන ඇප්ලිකේෂන් එක. ඕකේ. අන්න ඒ විදිහට වැඩිලා නේ. එනිමේ. වෙලා තියෙනවා අපිට. හරි. ඒ කියන්නේ මේක. එයාලා දැන් මෙන්න මේ විදිහ URL එක දාලා අපිට පෙන්නලා තියෙන මොකක් හරි වෙන්නේ. හරි. ඊට අපි දැන් මෙයා හිතමු ඩවුන්ලෝඩ් කියලා ප්‍රෙස් කරලා මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ගන්න ඩවුන්ලෝඩ් එක අපි ක්ලික් කරපු ගමන් අපි වරගෙන මේ URL එකට දාලා වෙබ්සයිට් එක. අන්න ඒක තමයි අපිට වෙලා තියෙන සීන් එක. හරි. අපි ඒක ඩවුන්ලෝඩ්. හැබැයි අපි වරන්නේ වෙබ්සයිට් එකට. නේ? හරි.
දැන් ඔයා යන්න ඕනේ වෙබ්සයිට් එකේ නමක් දෙන්න. Google. ඕකේ. දැන් Google කියලා දුන්නා. දැන් ඔයා Google කියලා දුන්නා. හරි. ඊට පස්සේ ඔයා මෙතන ඕපන් කරලා ඇන්කර් ටැග් එකක් දෙනවනේ. එයාවත් මේක ක්ලෝස් කරලා දාන්න. අවශ්‍ය නැහැ. මේ විදිහව ඇන්කර් ටැග් එක ක්ලෝස් කරලා ඔයා කෝඩ් එක ඔයාගේ හයිපර් ලින්ක් එක දැන් හදලා ඉවරයි. හදලා ඉවරයි කියලා දීලා මේ පැත්තේ සේව් දීලා මේ පැත්තේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරා රිෆ්‍රෙෂ් කරන්න. රිෆ්‍රෙෂ් කරාට පස්සේ ඔයාලට වෙබ් බ්‍රවුසර් එකේ Google කියලා එයි. ඒ නිසා Google කියන එක ක්ලික් කර ගමන් ඔයාගේ මොකද්ද මේ URL එකට දාලා ඔයාගේ වෙබ්සයිට් එකට ඔටෝමැටිකලි මේ ඇන්කර් ටැග් එකමයි අරන් යන්නේ. හරි. අපි දැන් යාට දාලා අවුට්පුට් එක බලමු කොහොමද එන්නේ කියලා. හරි. මම ටෙක්ස්ට් එකේ මයි කෝඩ් එක ටයිප් කරලා මට මම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා අවුට්පුට් එක දෙන්නම්. ඕකේ. හරි. අපි එන යන්න ස්ක්‍රීන් ෂෙයාර්. ඕකේ. හරි. හරි. right හරි මම ඔයාලට ස්ක්‍රීන් ෂොට් ගන්නවා හරි අපි මම ඔය වටත්තේ ඔන් කරන් තියෙනවා අපේ ටෙක්ස්ට් එඩිට් එක ඩබල් පැටර්න් කරලා වෙබ් බ්‍රවුසර් එක right හරි මොකද අපි කතා කරන්නේ ටැග් එක ඇන්කර් ටැග් අපි දැන් බලමු කොහොමද අපි වෙනත් මොකක්ද අපි ඇන්කර් ටැග් එක දාගෙන ඉන්නේ වෙනත් වෙබ් අඩවිවල මිසෙන්නේ කියලා හරි මම බෝඩ් එකේ තියෙන කෝඩ් එක තමයි කියන්නේ. හරි. අපි මේ විදිහට නිකන් normal මම පළවෙනි කතාව උදාහරණ දෙන්නේ. අපි නිකන් ටැග් එකක් දාලා මොකක් හරි content. මොකක් හරි content එකක් අනිත් ටැග් එකේ ලියලා මේ පැත්තේ රිෆ්‍රෙෂ් කරලා මේ පැත්තේ මම රිෆ්‍රෙෂ් කරොත් මොකද වෙන්නේ? නිකන් අපේ normal ටැග් මේ ටෙක්ස්ට් එකක් විදිහටම output වෙනවානේ content කියන එක. අපි අනිත් ටැග් එක පාවිච්චි කරන URL එකක් දාන්න URL එක hyperlink එකක් දාන්න. හරි. අපි hyperlink එකක් හදන විදිහ බලමු anchor tag එක පාවිච්චි කරමු. එහෙනම් anchor tag එක open කරමු. හරි. ඊළඟ strip. හරි. strip කියලා අපි ගන්නට මොකද්ද? අදිසන්ධානයේ කපඩාන්ති ටිකක් අරගෙන ගුණාංගයක් හදාගන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපේ hyperlink එක මෙන්න මෙයා තමයි යාට පාර කියලා අරන් යන්නේ. හරි. මෙයාට මම දෙනවා strip කියලා දීලා සමානයි double quotations mark එකකට දෙනවම http http කියලා දුන්නා colon දුන්නා ඊට පස්සේ forward slash backward slash එකක් දෙනවා මෙන්න හරි forward slash එකක් දුන්නා ඊට පස්සේ මට යන්න ඕනේ වෙබ්සයිට් එකේ නම www.google.com okay google.com ඔන්න විදිහට මම වෙබ්සයිට් එකේ නමක් දීලා හරි මම කරන්නේ මම මොකද්ද ब्रैकेट एक क्लोज करा ओपनिंग ब्रैकेट का क्लोज करवा ඊට ස්මෝල් කරනවා දැන් මම කරන්නේ මොකද මෙයා මේ විදිහට නිකම්ම දීලා හරිද ඔයාලා හිතන්න මේ විදිහම ඇන්කර් එක ක්ලෝස් කරලා සේව් දීලා මේ පැත්තේ රිමේජ් කරන්න අනිවාර්යයෙන්ම සේව් දෙන්න හරි ඔයාලට සැකනම් මම ෆයිල් දීලා සේව් කරා හරි මෙතන රිෆ්‍රෙෂ් කරා හරි එහෙනම් රිෆ්‍රෙෂ් කරනකොට කිසි වැඩක් නෑ ඇයි දැන් ඔයා මෙන්න මේ ඔයා www.google.com කියන වෙබ්සයිට් එක ඕපන් වෙනවා කියලා තියෙන්නේ වෙන්න කියලා තිබ්බට මෙතන මොකක් ටෙක්ස්ට් එකක් දීලානේ ඔබ දැන් ටෙක්ස්ට් එකක් දුන්නොත් තමයි ටෙක්ස්ට් එක අපිට ක්ලික් කරපු ගමන් අදාළ වෙබ්සයිට් එක වෙබ්සයිට් එක යන්න පුළුවන්. හරි. ඔය එතනින් ඕන නම්බර් දෙන්න. Google කියලා. මේ Google කියලා දීලා මේ පැත්තකින් මේ සේව් කරොත් එහෙනම් මෙන්න මේ විදිහට වඩා අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හරි. මම ලයින් බ්‍රේක් එකක් දාලා පොඩ්ඩක් ඉඳලා රුලට කරනවා. හරි. මේ විදිහට වඩා මොකද හයිපර්ලින්ක් එකක් හදන්න. අපි මේක ප්‍රෙස් කරමු. හා මෙයා දැන් මම ප්‍රෙස් කරමුවාම මෙයා මාව අරගෙන කොහොමද Google කියන වෙබ් බ්‍රවුසර් එක මේ සර්ච් එන්ජින් එකට අරගෙන හරි Google Chrome කියන්නේ වෙබ් බ්‍රවුසර් එක Google කියන සර්ච් එන්ජින් ඕකේ fine මෙන්න මේක Google කියන සර්ච් එන්ජින් එකට අරගෙන හරිද මම Python වල තීරෙන්නේ හරි අපි කොහොමද බාහිර ස්ථානයකට ගමන් කරන්නේ ලින්ක් ටැග් එක පාවිච්චි කරගෙන හරි මම තව එක්සැම්පල් එකක් මේක අපි ස්ට්‍රෙප් කියලා අරගෙන මම දෙනවා දැන් http colon දුන්න /www.facebook.com කියන තමා කරන මේ කොම්පොනන්ට් එක තියෙන්න පුළුවන්. ඕකේ.
මම මේ පාවිච්චි කරන්නේ ඩයලොග් ලගේ ස්ටඩි පැකේජ් එක. ඕපන් වෙන තියෙන පුළුවන් සමහරක්. මම Facebook කියලා ඩිස්ප්ලේ වීමට දාලා ටෙක්ස්ට් එකක් දීලා මේ විදිහට මම ඇන්කර් ටැග් එක ක්ලෝස් කරනවා. හරිද? this මම සේව් දීලා control S දීලා මේකත් ඉතින් මගේ වෙබ් බ්‍රවුසර් එකෙන් රීෆ්‍රෙෂ් කරලා දාන්න. හරි. ඊට වඩා මේ විදිහට Facebook කියලා මේ වීඩියෝ එනවා. හරි. අපි BR ටැග් එක දීලා ටයිප් කරගමු. හරි. හරි. දැන් මම මේක ප්‍රෙස් කරනවා. ඔයා මේක ප්‍රෙස් කරලා පස්සේ ඔයා Facebook site එකට ආරියන. හරි. Facebook කියන වෙබ් ඇප්ලිකේෂන් එක. හරි. මගේ මේ normal day mobile data වලින් තමයි මේක. මාව Facebook site එකට ආරියන. හරි. ඔයාලා තිබ්බනම් mobile data මේ ආරියන. හරි. මම මේ දාන්න තියෙන්නේ මේ study package එක. හරි. ඔයා හිතමු මේකට WT score කියලා දෙමු. හරි. WT score කියලා control S කියලා මේ විදිහට ඕකේ වෙන සයිට් එකකට ගියේ ස්පේස් එක කන්ෆිගර් මොකක්ද කියන්නේ අපි වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරනවා. ඔබ ඉන්නේ ඩෙස්ක්ටොප් එකේ D1 කියලා වගේ තියෙනවා. හරි ඔන්න ඕපන් වුණා. හරි මොකක් ඉෂුව එකක් හරි TPP WP ස්පේස් හරි WP ස්කූල් එක මේ විදිහට ඕවර් දෙන්න. හරි මේ විදිහට වල මේ වෙබ්සයිට් වලට හරි යන්න පුළුවන්. රයිට්. ඒ වල පේන එක මම දැන් Facebook කියලා තමයි දාගෙන මේ WT ස්කූල් එකේ මොකක්ද URL එක ලබා දෙන්න. දැන් වාට ඔයදී අනිවාර්යයෙන්ම මේ තමන්ගේ ඩවුන්ලෝඩ් කියන එක කියලා ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මේ පාට සමහර වෙබ්සයිට් වලට කරලා තමයි ඩවුන්ලෝඩ් කියන එක කියලා තියෙන්නේ. අර ඔය එයා ක්ලික් කරගම මොකද වෙන්නේ? ඔයාව එක එක වෙබ් ගාඩන් වලට දාන්නේ. අනේ අන්න ඔය වැඩි නම් ඕන් තරම් වෙලා ගන්න. බලන්නේ. right. WT ස්කූල් වෙබ්සයිට් එක පොඩ්ඩක් ලෝඩ් වෙන්න. ඕකේ. හැබැයි අපි මේ ඇතුළත් කරමු ඉතින්. මේ අපි ඉස්සර කලින් Google කියන එක නක් ප්‍රෙස් කරගමු මොකද Google කියන සර්ච් එන්ජින් එකට අපි අරන් යන්නේ. හරි. right. ඔයාලා මෙහෙම දාගන්න. හරි. අපි අන්ක ටැග් කියලා ලියුමනේ. යටින් ඔයා දාතනේ හයිපර්ලින්ක් සර්විස් නම් මම මෙයා පාවිච්චි කරන්නේ. අපි ඇන්කර් ටැග් එකේ පළවෙනි टॉपिक එක දාමු. හරිද? එහෙම දාන්න. ඇන්කර් ටැග් එකේ පළවෙනි टॉपिक එක දාමු. බාහිර ස්ථානයේ කමෙන්ට් කිරීම සඳහා කියලා බාහිර ස්ථානයේ කමෙන්ට් කිරීම සඳහා. ඕකේ. right. බාහිර ස්ථානයකට හරිද? බාහිර ස්ථානයකට හරි බාහිර ස්ථානයකට හරි බාහිර ස්ථානයකට බාහිර ස්ථානයේ කමෙන්ට් කිරීම සඳහා කියලා දාන්න බෑ. හරි. හරි. දාන්න ඉංග්‍රීසි මීඩියම් වල දාන්න to visit on external location. To visit on external location. බාහිර ස්ථානයේ විසිම සඳහා කියලා දාන්න. To visit on external location. බාහිර ස්ථානයේ පිවිසීම සඳහා. හරි. යට දාලා වෙච්ච කෝඩ් එක තමයි ඔය දාන්නේ. හරි.
ඔයාලා මෙන්න මේ සෙට් එක හරියට කර්ලි බ්‍රැකට් එකක් දාගෙන හරි මෙන්න මේ සෙට් එක කර්ලි බ්‍රැකට් එකක් දාගන්න URL ඒකක් කාල සම්පත් විශ්ලේෂණය මට සිංහලෙන් කියනවා මට මතකයි URL දැන් අපි කියන URL කියලා හරි uniform resource locator ඒකක් කාල සම්පත් විශ්ලේෂණය හරිද හරිද එයාට දාගන්න ඒක කියලා ඊට පස්සේ මේ Google කියලා අපි කියනවා මෙතන අපිට මෙයාව ඩිස්ප්ලේ වීමට දාලා කියනවා එතෙන්ට මේ පළයන් දාන්න බැරි මොනවද එයාට දාන්න ඩිස්ප්ලේ කන්ටෙන්ට් කියන ඩිස්ප්ලේ කන්ටෙන්ට් මෙයාට තමයි අපි URL එක කියන්නේ මෙයා තමයි අපේ ඩිස්ප්ලේ කරන කන්ටෙන්ට් එක දාගන්න පුළුවන් හරි කොහොම තමයි අපි බාහිර ස්ථානයේ ගමන් කීවර්ඩ් දාලා හරි ලින්ක් කරන්නේ ඇන්කර් ටැග් එක ඇන්කර් ටැග් එක පාවිච්චි බාහිර ස්ථානයේ ගමන් කිරීම සඳහා වන ඒක තමයි ලියලා තියෙන්නේ හරි දාන කටිය අනිවාර්යයෙන්ම මේ HTTP කියන එක සඳහන් කරන්න ඕනේ. හරිද? HTTP කියන එක තමයි ඔයාලා මොකක්ද? වාගේ රැක්කන URL එක තියෙනවා. අදිසන් මොකක්ද? හයිපර්ලින්ක් එක. හරිද? වාගේ රැක්කන හයිපර්ලින්ක් එක ගවනාන්තය දක්වාම නගවත බලන්න HTTP කියන එක කියනවා. හරිද? මෙයාගෙන් තමයි මෙන්න මෙයාව ගානට හයිපර්ලින්ක් එකක් කියලා උරගෙන හරිද මෙයාව ගවනාන්තය දක්වා රැගෙන. දැන් ඔයාලට පේනද අපි ක්ලික් කරනවා ක්ලික් කරනවා මොකද Google එකේ searching application එකට රන් ඒක නෙමෙයි WP කියන ස්කූල් කෙනෙක් පර්පස් කරනවා මොකද සයිට් එකේ තියෙන ඉෂුව ගන්න මොකද හරි මේ විදිහට මේ ආවේ සයිට් එක ලයිව් හරි right දාගන්න කොයි සර්ච් එක හරි මම හිතනවා ඉවරයි කියලා වටිය මම මේ රයිට් WP ස්කූල් එක නේ ඕපන් කරගන්න හරි කීම නේද හරි අපි මේ මොකද URL එක දාලා තියෙන ආකාරය හරි හරි right. හරිනේ ඔන්න අපි බාහිර ස්ථානයේ කමෙන්ට් කීවට දාලා එක්ස්ට්‍රා කෝඩ් එක ලියනවා හරිද හරි අපි ඊට පස්සේ දෙරෙඩි කතා කරමු
වෙබ් අඩවියක පිටු සම්බන්ධ කිරීම සඳහා. හරි. ඒ කියන්නේ හරි. මම මේ ස්ක්‍රීන්ෂොට් කරලා කතා කරන්න යනවා වලට. හරි. ඒකම ලියසි. හරි. ඊට මේව ඉන්නේ. හරි. දැන් ඔයා වෙබ්සයිට් එකක් හදනකොට පිටු එකක්ද තියෙන්නේ. මේ පිටු එකක් කියවම හදන්නේ පොඩාලියක් විතර කරලා වෙබ්සයිට් එකක් හදන්න. වෙබ්සයිට් එකක් කිව්වට පස්සේ වෙබ් පිටු රාශියක එකතු කරන වෙබ් බඩ වෙබ් එකක් නේ. එතන මේක වෙබ් පිටු ගණනාවක් තියෙනවා. හිතමුකෝ මෙයාගේ හෝම් පේජ් එක තියෙනවා. about us එක තියෙනවා. හරි. ඊට මොකක් හරි. හරි. හෙල්ප් කර උදව්වක් අවශ්‍ය නම් හෙල්පින් කියලා තියෙනවා නේද? ඔන්න ඔය විදිහට වෙනස් වෙලා පිටකම් තියෙනවානේ. වෙබ් බඩ එකකට පස්සේ. හරි. අපි හිතමු දැන් වෙබ් බඩ එක මේ වෙබ් පිටු අතර එකිනෙක මොකක්ද? වෙබ් පිටු අතර එකිනෙක ගමන් කියන සදාගෙන දැන් අපිට හෝම් පේජ් එකකින්දී අපිට ඕනේ about us එකට යන්න. හරි. about us එකකින් ඊට පස්සේ අපිට ඕනේ help කියන මොකක්ද? වෙබ් පිටුවේද යන්න. හරි. help වෙබ් පිටුවේද කියලා පස්සේ එතන ඊට ගිහින් හෝම් කියන කියනවා. හරි. ওই විදිහට අපි කොහොමද hyperlinks මගේ වෙබ් පිටුවට මාරු වීමක් කරන්නේ කියලා බලන්න. හරි කතා කරන්නේ. අන්තිමවල මේක ඉවරයි කියලා. හරි. දැන් මෙයාගේ ටොපික් එක දාන්න බායස් තාලේ කමෙන්ට් කිරීම සඳහා අපිට දාගෙන ඊට ඉංග්‍රීසි එකකින් to visit on external location. හරි. බාහිර ස්ථානයකදී කමෙන්ට් කිරීම සඳහා වෙන ටැග් එක දාලා ටැග් එක තමයි අපි ලිව්වේ. හරි. ඒක අපි දැන් ඉවරයි. අපි යන්නේ දෙවනි සබ් ටොපික් එකට. හරි. මේ සබ් ටොපික් එක තමයි ඇන්කර් ටැග් එකකින් පළවෙනි එක තමයි යන්නේ. හරි. අපි දෙවෙනි එකට යනවා. මම මෙතන මේක දාලා මේ පළවෙනි මාතෘකාව ඉන්න හරි. මම මේක ක්ලෝස් කරනවා තමයි. ඔයාලා මම හිතන්නේ වැරදිලා. මේක නම් ගන්න URL display content කියලා. මේ BR tag එක දැන් මේ line break කියන එක පිළිගන්න. හරි. මේවා පළලහට කරලා display කරගන්න. ඕකේ. මම මේක select out කරලා line කරගන්න. හරිද? හරි. ඊට පස්සේ මම මෙතන control S දීලා refresh කරනවා. හරි. දෙවෙනි දාගෙන ඔයාලගේ topic එක දෙවෙනි දාන වල topic එක වෙබ් බඩේට වෙබ් පිටු සම්බන්ධ කිරීම. හරිද? වෙබ් බඩේක වෙබ් පිටු අතර සම්බන්ධ වෙබ් පිටු සම්බන්ධ කිරීම දාන ඒක පොඩි කියනවා. මීනින්ග් එක වෙබ් බඩේක වෙබ් පිටු සම්බන්ධ කිරීම. Right. English and Ghana to link web pages to a of a web page. To link web pages of a web page website. Sorry. To link web pages of a website. To link web pages. To link web pages of a website. Web body का web page होता है web page संबंधित किरी हो. Web body का web page संबंधित किरी हो. To link web pages of a website. Right. अब बार में कौन सा देखिए मैंने मिनिमाइज किया. ओके. मोबाइल डायग्राम में कर दिया. इधर को मैं दिन वाले को होम पेज. ओके. वहाँ गया वो एक्सप्लेन काम कर. मैं दिन होम पेज. मैं दिन वाले को अबाउट अस पेज की मैं एबी के नाम डालना. एयू के नाम अबाउट अस में यूज कर. और तो और बहुत जब मैं होम पेज की ना अबाउट अस के लिए लोग लो. ठीक है. जब यहाँ लोग ना मैं लोग ना पास वाटो है आज तो होम पेज में तो लोग. ये जो होम पेज की ना अबाउट अस से लिखना इधर और लगे तो हेल्प के लिए दिनों से पेज में हेल्प के लिए किनारा लोग हेल्प करना तो वेबसाइट के संबंध में
ඔයාලට මොකක්ද තීරෙන්න පුළුවන් වෙබ්සයිට් එක විදිහට ඩවුන්ලෝඩ් ගන්න මෙන්න මෙයාව කෝල් කරගන්න. මෙයාට අපි හෙල්ප් කියලා මොකක්ද ටූල් එකක් තියෙනවා. ඔන්න ඔය විදිහ ලොග් වෙන වගේ හරි. ඊට පස්සේ මෙයාට ලොග් වෙන්න ඕනේ. හරිද? ඒතර ඔයා වෙන්නේ කොහොමද? හෙල්ප් ඔයා මුලින් පේජ් එකට යනවා. හෝම් පේජ් එකේ about us එකට යනවා. about us එකෙන් හෙල්ප් කියන කෙනාට යනවා. හරිද? ඊට ඔයා ටැග් එක hyperlinks කරලා වෙබ් පිටුවල මාරු වීම සිදු වෙනවා. හරි. ඒකම කරන්න අපල කොහොමද කෝඩ් එක ලියන්නේ කියලා. හරි. මෙන්න මේවා සිම් බලන්න. ඔයාලට මේක ලිව්වට පස්සේ තේරෙයි. හරිද? කියන්නේ මේක විදිහට වෙනස් කරනවා පාටිය ලිව්වද? මම මොකද කමෙන්ට්ස් එකක් දාලා හරි. HTML කමෙන්ට් එකක් දාලා මේ ටික කරනවා. පේජ් නැති කරගත්තා. right? හරි. අපි එන වැඩේ කරමු. හරි. අල්ලමයි. right. මම තව එකපාරක් අමතක වුණා මේ ඔයාලට හෝම් එකේ ඉඳන් හෙල්ප් එකට මාරු වෙන්න ඕන කියලා කියන්නේ නැහැ. හෝම් එකේ ඉඳන් හෙල්ප් එකකට මාරු වෙනවා. එතකොට හෙල්ප් එකේ ඉඳන් අපිට මාරු වෙනවා. හෝම් එකට මාරු වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ වෙබ් පිටුවක පේජස් වල මාරු වෙනවා. අපි දැන් බලමු මෙයාලට අදාළ මේ මාරු කරලා අපි කෝඩ් එක ඇන්කර් ටැග් දාගෙන ලියන්නේ කොහොමද? දැන් අපි මේ ලියන්නේ ඇන්කර් ටැග්ස් දාගෙන වෙබ් පේජස් වෙබ් පිටුවතර මාරු වීමට දාගෙන හරි කෝඩ් එක තමයි ලියන්නේ. බලමු දැන් ඉතින් යන්නේ කොහොමද කියලා. හරි. දැන් කෑමක් හදන්න ඉන්නවා අපිට මේ අවශ්‍ය ද්‍රව්‍ය කියලා කියනවා. දැන් මෙයා අපේ හදන්න වෙබ් පේජස් එකට අනිවාර්යෙන් මෙයාලා තුන් දෙනාව හදන්න ඕනේ. හරි. ඒක මොකද? හෝම් සඳහා වෙබ් පේජ් එක ගන්න ඕනේ. ඒක මම බලන්න. ඉතින් about us සඳහා එක පේජ් එකක් ගන්නත් ඕනේ. ඉතින් help සඳහා එක පේජ් එකක් ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ home කියලා එක් වෙබ් පේජ් එකක් තියෙනවා. about us කියලා තවත් වෙබ් පේජ් එකක් තියෙනවා. ඉතින් help කියලා තවත් වෙබ් පේජ් එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ වෙබ් මේ මෙයාලා තුන් දෙනා වෙබ් පේජස් තුනක් කියලා ගමු. එතකොට home එකේ ඉඳන් about us එකට යන්නත් ඕනේ. ඒ සයින් about us එකේ ඉඳන් home එකට යන්නත් ඕනේ. about us එකේ ඉඳන් help එකට යන්නත් ඕනේ. help එකේ ඉඳන් about us එකට දෙන්නත් ඕනේ. ඊට පස්සේ ආයෙත් ඉන්නවනේ help එකේ ඉඳන් home එකට යන්නයි home එකේ ඉඳන් help එකට යන්න. ඔන්න ඔය විදිහ සම්බන්ධ වෙන සෙට් එකක් තියලා අපි කතා කරන්නේ එහෙමයි. අපි දැන් බලමු යාට දාලා කොහොමද අපි hyperlinks දෙන්නේ. ඔන්න මම day1.html එක එක්කලා තමයි මට ඕපන් වෙලා තියෙන්නේ. හරිද? මම දැන් මොකද මුලින්ම කරන්නේ? දැන් මට වෙබ් පේජස් එකක් නෙමෙයි වුනේ. එකයි මෙයයි දෙකයි මෙයයි තුනයි. sorry. මෙයයි තුනයි. ඒක මම මුලින්ම වෙබ් පේජස් තුනක් හදාගන්නවා. ඔයා වෙබ් පේජස් තුනක් හදාගන්න. ඔයා කරන්න ඕනේ වැඩේ. හරිද? මේ විදිහට මෙතන ටැග් බාර් එකක් ප්‍රෙස් කරලා control N දෙන්න. හරිද? control N. ඔයාලට පේනද මම කරකින් මේ control N දෙනකොට අලුතෙන් මට මොකද උනේ? pages open වුණානේ. දැන් මට තියෙනවා මෙතන අලුත් pages දෙකක් open වෙනවා. හරි. දැන් මම කරන්නේ මේව නම් දෙන්න. හරි. අනු මම ඉතින් save ගිහිල්ලා මම යාට එක්ටිනේට් වෙනවා about us කියලා. about us කියලා එක්ටිනේට් කරනවා. ඊට පස්සේ යාට මම file extension එක දෙන්න ඉන්නේ. මම යාව දෙන්න. මෙයාට මම දෙනවා නම. අපි දෙමු අපේ help කියලා. help help.html එක මම d1.html කියලා තියෙනවා. යාවත් මම පොඩ්ඩක් මේ නම් වෙනස් කරගන්නවා මොම් කියලා. හරිද? මම හෝම් පේජ් එකේ දැන් බද්දී යාම rename කරගන්නවා. එතනදී හෝම් අපි දැන් බලමු කොහොමද මේ කෝඩ් එක ගෙන්න. දැන් මේ පිටු තුන අතර අපිට මොකක් වෙන්න ඕන? මාරු වීම වෙන්න ඕන. මම දැන් ඇන්කර් ටැග් එක මේ විදිහට ලියනවා. බලන්න ඕන මම මෙතන. හරිද? දැන් මේ මොකද කරන්නේ? වෙබ් පිටු තුනක් අරගෙන මේ වෙබ් පිටු තුන අතර මාරු වීමට දාලා අපි කෝඩ් එක ලියන්නේ. හරිද? බලන්න උදේට. හරි. බලන්න වෙබ් පිටු තුන මේ අදාතනේ බලන්න තමයි අපි මුලින්ම ඇන්කර් ටැග් කියලා ඕපන් කරගන්න. හරිද? ඇන්කර් ටැග් කියලා ඕපන් කරගන්න.
මයික් එක වැඩ කරනවා නේද? හරිද ළමයි? අපි මුලින්ම මොකද කරන්නේ? ඇන්කර් ටැග් එක හදාගන්න. ඕකේ. හරි. දැන් අපි ඇන්කර් ටැග් එක හරිද? හරි. අපි දැන් ඇන්කර් ටැග් එක කොයිද ලියාගන්නේ? ගොඩකින් ළමයි. හරි ළමයි. අපි කන්ටිනියු කරා යන්. ඕකේ. රයිට්. හරි. මුලින්ම ඔයා කරන වැඩේ මේ විදිහට මේ දැන් අපි වෙබ් පිටු තුනක් ඕපන් කරගත්තානේ වෙන වෙනම නේ. අපි මොනවද හෝම් සඳහා එකයි, about us සඳහා එකයි, help සඳහා එකයි වශයෙන් වෙබ් පිටු තුනක් වෙන වෙන වශයෙන් ඕපන් කරගත්තානේ. මේ හෝම් සඳහා එකයි, මොනවද about us සඳහා එකයි, help සඳහා එකයි. දැන් මේ අතර අපිට කනෙක්ෂන්ස් හදාන්න තියෙන්නේ. හරිද? අපි ඇන්කර් ටැග් එක පාවිච්චි තමා මේ අතර මොනවද සම්බන්ධතාවය සෑදීම සිදු කරන්නේ. ඕකේ. රයිට්. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඕකේ. මුලින්ම ඔයා කරන්න ඕනේ ඇන්කර් ටැග් එක දාලා href දෙන්න ඕනේ. හරිද? href කියලා දීලා ඔයා මෙතන දෙන්න ඕනේ. හරිද? අ, ඔයා මෙතන දෙන්න. ඔයාට දැන් ඔයා දැන් ඉන්නේ හෝම් පේජ් එකේනේ. හරි. ඔයා දැන් හෝම් පේජ් එකේ ඔයාට යන්න ඕනේ about us එකට. හරිද? හරි. about us එකට යන්න ඕනේ. හරි. මම මෙතනින් දෙනවා about us කියලා. හරිද? about us කියලා දීලා මම යාගේ ඇන්කර් ටැග් එක ක්ලෝස් කරගන්නවා. හරි. මම ටයිප් කරන කැම්මල ඉන්න මේ මෙන්න මෙයාවම කොපි කරලා පල්ලෙහා රෝල් එකනොත් යාම ටයිප් කරගන්න. හරිද? හරි. මට දැන් මෙන්න මෙයාගෙන් ඕනේ help එකට යන්න. හරිද? ඒ කියන්නේ මට දැන් මේ වෙබ් පේජස් දෙක අතර මාරු වෙන්න ඕනේ. දැන් මං ඉන්නේ හෝම් එකේ. මට හෝම් එකේ ඉන්නකොට about us එකට help එකට තමයි මාරු වෙන්න ඕනේ. නේද? right. හරි. ඊට පස්සේ දැන් මේ මට තියෙනවා about us එක. මම දැන් මේ හෝම් පේජ් එකට තමයි වෙනස්කම් කිරීම කියන්නේ ලබා දීම සිදු කරන්නේ. ඊට පස්සේ මම මේ විදිහට දීලා මම දැන් මෙතන about us එක තියෙනවානේ. හරි. about us එක දීලා මම කරන්නේ මොකද්ද? මේ විදිහටම anchor tag එක හදාගන්න. හරිද? මවට ඊට කලින් එකක් කියන්නම තුණා. sorry. ඒවා මෙතන මේ හෝම් පේජ් එක නපින්නේ. හරි. හෝම් පේජ් එක වම මෙතන anchor tag එක යදුවානේ. හරි. දවල් about us page එක log වීමට දාලා මෙතන URL එක නේද දාන්න ඕනේ. හරි. ඔයා යාව ගන්න මෙහෙම. දවා මේ මොකද්ද? about us කියන මේ මොකද්ද? වෙබ් පේජ් එක සේව් කරානේ .html කියලා ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇතුලේ. හරි. අන්න එතන තියෙනවානේ මොකද්ද? අපි දැන් මේ ෆයිල් සේරම සේව් කරලා තියෙන මම මේ ඩෙස්ක්ටොප් කෙනෙක්. හරිද? මෙන්න මේ විදිහට කරලා පස්සේ වාගේ මේවා සේව් කරලා තියෙන ෆයිල් සෙට් එක හරියට ඔයා එක්ස්ටෙන්ෂන් ෆයිල් එක්ස්ටෙන්ෂන් එකත් එක්ක සේව් කරලා තියෙනවනම් මේ විදිහට ඔයාලා ඩිස්ප්ලේ වෙනවා. හරි. දැන් මම මට ඕපන් කරන්න කාවද? D1 help home about us එක ඕපන් වෙන්නේ නැහැ නේ මොකක් හරි ෆයිල් එක ෂෙයා කරලා කොමෙන්ට් බයි මම ෆයිල් save as කියා wait මට ඕන ඩෙස්ක්ටොප් එකේ ඩිගාසිසි පහ බැච් කියන එක යටතේ අපි white spaces එක අයින් කරලා .html එකේ දාන්න .html right හරි එහෙම සේව් කරාම හරි ගියා මේ about us එකේ තියෙන හරිද මෙයාව මම ඕපන් කරගන්නවා මේ මගේ වෙබ් බ්‍රවුසර් එකේ හරිද ඔයාලට පේනද මෙතන about us කියන එක ඕපන් වෙනවා හරිද ඊට පස්සේ මම help කියන මගේ කවුද එක්කෙනාවත් ඕපන් කරගන්නවා වෙබ් බ්‍රවුසර් එකක් කරා දැන් මම ඕපන් කරගත්තා වෙන වෙනම හරි දැන් මම කාගේද හිටියේ home එකේ හරි දැන් මට ඕනේ about us එක්කෙනාගේ මොකක් හොයන්නද මට ඕනේ about us එක්කෙනා URL එක ගන්න හරිද අපි URL එක ගන්න මේව දැන් මේ about මෙතන මේ අපිට තියෙනවා tab bar එකේනේ එක මෙතන තියෙනවා home එක මෙතන තියෙනවා about us මෙතන තියෙනවා help එක නේ මට ඕනේ about us එකේ URL එක ගන්න ඔයා මෙන්න මෙතන හරිද මෙතන මේ මෙයාට මොකද කියන්නේ සර්ච් බාර් එකේ මෙතන වගේ මේ ඔයා දැන් මෙතන මේ ක්ලික් කරලා තියෙන ටැබ් එකට දාලම URL එක වැටෙනවා හරිද ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන ගිහිල්ලා ඩබල් මේ මෙතන ගිහින් ක්ලික් කරලා හරිද ට්‍රිපල් ක්ලික් කරාට පස්සේ ඔයාට මොකද වෙන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එකම සිලෙක්ට් වෙනවා හරිද ඊට පස්සේ ඔයා මෙතන control C අරගෙන ඇවිල්ලා මෙතනින් control V දාන්න ඕකේ ඊට පස්සේ මොකද වෙන්නේ මේ about us එකට අදාළ වෙච්ච URL එක අපි මෙතන copy කරලා paste කරගත්තා right ඒ විදිහටමයි help එකට දාලා
URL එක ගිහිල්ලා කොපි කරන් ඇවිල්ලා මෙතන ඇවිල්ලා පේස්ට් කරගන්න. හරිද? right. ඔන්න ඔය විදිහට තමයි අපි මේ pages link කිරීම සිදු කරන්නේ. හරිද? right. ඔයාලට ඕන නම් දැන් මෙයාට දාලා output එක බලන්න ඕන නම් ඔයා මේ විදිහට control S දීලා හරිද? අපි ඉන්නේ home page එකකින්. හරි. කොහොමද විදිහට refresh කරන්න. හරිද? refresh කරලා පස්සේ මේ විදිහට අපිට මේ hyperlink එක ගන්න පුළුවන්. හරිද? මම BR tag එක දාලා ඕනනම් line break කරගන්න. මම control S දීලා refresh කරා. okay. ඔයා දැන් about us එබුවට පස්සේ ඔයා දැන් බලන්න. ඔයා දැන් ඉන්නේ about us කියන මොකේද? tab එක ඇතුලේ. හරි. හරි. මම ඔන්න දැන් ආයි මගේ මට දැන් about us එකට about us එක ක්ලික් කරලා පස්සේ about us මේ tab එක එනවනේ. හරි. ඊට පස්සේ මට ආයි එන්න බෑනේ. ඉතින් මම මෙතන මේ redo එක ඔබනවා. හරි. ඊට පස්සේ help කියන එක press කරලා පස්සේ help කියන tab එක ඇතුළේ තමයි යන්නේ. හරිද? ඔන්න ඔය විදිහට අපිට මොකද web browser එකේ web පිටුව දර එක එකට මාරු වෙන්න පුළුවන්. හරි. හරි. මම ඉතුරු ඒ වගේම about us එකටත් දෙනවා. හරිද මල්ලි? බලන්න. මේක චුට්ටක් වඩා complex වුණොත් ආයෙත් recording එක දෙපාරක් විතර බලන්න. හරිද? සමහරක් අයට තේරෙන්නේ නැති යනවා ටිකක් වෙලා යද්දි. හරිද? හරි. ඔය දෙපාරක් තුන් පාරක් බලද්දි ඔයාලට ගානට මේක හරියනවා. හරිද? හරි. දැන් මම home page එකට දාලා දුන්නානේ. මට දැන් home page එකේ හිටියේ මට about us එකට මාරු වෙන විදිහට හා help එකට මාරු වෙන්න දාලා මොනවද දුන්නා. හැබැයි මට මේ help එකේ ඉඳන් ආයේ මොකද home එකට එන්නත් බැරි වුණා. about us එකේ ඉඳන් home එකට එන්නත් බැරි වුණා. යන්න විතරයි පුළුවන් වුණේ home එකේ ඉඳන්. හරි. ඔන්න මම about us එක ගන්න. හරි. about us එක ගත්තට පස්සේ about us එකේ ඉඳන් දැන් මං ආවා. හැබැයි මට යන්න බැරුණානේ. එහෙනම් about us එකයි home එකයි link කරගන්න. නේ. අතර hyperlink එකක් දාන්න. හරි. ඊට පස්සේ දැන් මම about us එකේ ඉන්නේ. හරි. මං කරන වැඩේ home එක ගන්නවා. හරි. home එකට දාලා URL එක අරගෙන copy කරලා මෙතනින් එලා paste කරගන්න. okay. ඔන්න control V දාන්න. right. ඊට පස්සේ මට display වීමට දාලා text එකක් දාන්න. හරිද? මට display වෙන්නේ කොහොමද? home කියලා. okay. හල්ලම ඉස්සෙල්ලාට මේ ඇහෙන්නේ නැතුව ගියා මම ඒකයි මේ පොඩ check කරේ කලින්. හරි. sorry. ඔන්න දැන් මම about us page එකේ ඉඳන් home page එක link කරලා තියෙනවා. ඒ විදිහට මම මොකද කරන්නේ? href එක දුන්නා. මං help කියන මොකද්ද? website මොනවාද? web page එක link කරනවා. හරි. help එකට ගියා. triple click control C. හරිද? ඔන්න යට දාලා link එකත් ඔය විදිහට දුන්නා. ඊට පස්සේ මම tag එක close කරා. open tag එක. මෙතන දෙනවා මං කවුද? help කියලානේ. okay. help කියලා දුන්නා. මම anchor tag එක close කරලා කරා. ඊට පස්සේ මම help කියන web page එකට යනවා. web page එකේ මුකුත් නැහැ. anchor tag එක දානවා. href දානවා. හරිද? සමාන ලකුණයි quotations mark දෙකයි close එකයි ඊට පස්සේ ඔයාගේ අදාළ ටෙක්ස්ට් එක දෙන්න ඕනි මේකට home කියලා ඊට පස්සේ මම anchor tag එක මම ඉතින් close කරගන්නවා මම මෙයාව එහෙම copy කරලා ඊළඟ page එකට add කරගන්නවා ළමයි ඔයාලට තේරෙනවනේ මම මේ කරන්නේ මම මේ කරන්නේ නැහැ මේ pages අතර තුල links හදීම හරිද ඒ කියන්නේ ඔයා දැන් website එකක් හිතමුකෝ ඔයා දැන් website එක log වුණාට පස්සේ ඔයාලට හිතෙනවා home page එකේ ඉන්නේවා දැන් ඔයාලට හිතෙනවා about us එක කියනවා හොඳයි කියලා ඔයා කරන්නේ මේ අපි දැන් link එකක් අපි link එකක් තියෙනවා සාමාන්‍ය වෙන website වල ඔයා මෙන්න මෙම click කරලා about us කියන web page එකට යනවා web page එකට ගියාට පස්සේ ඔයාලට හිතෙනවා මොකද ප්‍රශ්නයක් තියෙනවා ඔයා කරන්නේ help එකට ගිහිල්ලා මට මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා කියලා ඉදිරිපත් කරන්න යනවා help කියන page about us එකේ help එක හරි හිතන්නකො මේ උඩින් මේ විදිහට home හරි මේ විදිහට home කියලා තියෙනවා ඉතින් මෙතන about us කියලා තියෙනවා මෙතන තියෙනවා කියලා help කියලා ඔන්නෝම tag set එක මාරු කරගන්න එක about us කියලා පස්සේ home එකයි help එකයි තියෙනවා ඔයා help home එකට යන home එක press කරනවා help එක help එකක් ඕන help එකක් press කරනවා අන්න ඒ විදිහ මාරු වීම සිදු කරනවා හරිද හරි හරිද අපි help එකේ ඉන්නේ මම help එකේ ඉඳලා about us එකට දාලා වෙච්ච link එක copy කරගෙන මෙතෙන්ට ඇවිල්ලා paste කරගන්නවා හරි about us හරි about us වලට කලින් home එක තිබ්බන හොඳයි නේ හරි මෙතන about us එක දෙමුකෝ හරි ඊට පස්සේ මෙතන තියෙන home එකනේ help එකේ ඉන්න home එකට ගියා control එක control හරි මෙතන paste කරා හරි මෙතන save කරා ඊට පස්සේ help එක save කළා about us එකට ඇවිල්ලා එයාව save කළා home එකට ඇවිල්ලා හරිද මේ විදිහට එයාව save කළා මෙතන ගිහින් refresh කරා
දැන් වාට තියෙන කිසි ප්‍රශ්න නැතුව දැන් වා ඉන්න හෝම් පේජ් එක ඇතුලේ හරිද මේ WT ස්කූල් එකේ තියෙන්නේ අපි අර කලින් ඕපන් කරපු හරිද සයිට් එක හරි ඔයාලා දැන් තියෙන්නේ මේ තියෙන වගේ හෝම් පේජ් එක ඔන්න හෝම් පේජ් එක ඉන්න about us එක ක්ලික් කරන්න හරිද about us එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා අයි කැමති නම් හෝම් පේජ් එක යනකොට නැත්නම් හෙල්ප් එකක් ගන්නවා හෙල්ප් එක මට ඕනේ හෙල්ප් එක හරිද මට ඕනේ හෙල්ප් මොකද්ද හෙල්ප් එකක් ගන්න එයාට අදාළ ටැබ් එක ප්‍රෙස් කරන්න හයිපර් ලින්ක් එක ප්‍රෙස් කරන්න ඊට පස්සේ මන්ද හෙල්ප් එක ගත්තා නම් හෙල්ප් එක නම් මට ඕනේ ආයි හෝම් එකට මම හෝම් එක ප්‍රෙස් කරනවා හරි එතන මම හෝම් පේජ් එකේ දැන්න හරි ඔන්න ඔය විදිහට මට පුළුවන් මොකද්ද වෙබ් පිටු අතර එකිනෙක මාරු වීමට දාලව මොකද්ද කෝඩ් එකක් ලියන්න ඇන්කර් ටැග් එක යොදා ගන්න හරිද මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා වෙබ් පිටු අතර මාරු වීමට දාලව ඇන්කර් ටැග් එකක් මගේ කොහොමද අපි කෝඩ් එක ලියන්නේ කියලා හරිද මේ කිසිම ඇඩ්වාන්ස් වැඩියක් නැහැ හරිද ඔයාලට මෙන්න මේ ටික තේරෙනවනේ හරි ඔයාලට දැන් හෝම් පේජ් එක about us එකට යන්නයි about us එකේ ඉඳන් ආයි හෝම් පේජ් එන්න අන්න ඒ සඳහා තමයි දැන් අපි ඉන්නේ හෝම් එකේනේ ඔන්න about us හරි දැන් ඉන්නේ අපි about us එකේ ඔයාලට මෙතන මේ පේනව නේද ටැබ් බාර් එකේ දැන් අපි ඉන්නේ about us එකේ හරිද දැන් ඔය about us එකේ ඉඳන් ඔයාලට නැවතුනේ home එකට ඔයා home කියන hyperlink එක press කරනවා ඕන දැන් ආයිනේ home එක හරිද ඔන්න ඔය විදිහට මේ වෙබ් පේජස් වල මාරු වීමට දාලා මම කෝඩ් එකක් ලිව්වේ ලස්සන කෝඩ් එකක් ඩිසයින් කරා හරි ඔයා දාගන්න ඔය එක මේ මම සාමාන්‍යයෙන් කරන්න ගියේ මේ home එකයි about us එකයි හරි මට හිතුණා help එකකුත් දාලා පොඩ්ඩක් ලස්සන කරලා ගන්න ඕනේ කියලා හරි හරි ඔයාට මේ වැඩි වගේ නම් මේ අපි කෝඩ් එක පොඩ්ඩක් අඩු කරමුකෝ ඔයා මේව ගන්නවා හරි ඔයා about us එකේ ලියනවා help එක ඕනේ හරි නැත්නම් ඔයාට තේරුම් ගන්න බැරි වෙනවා හරි මම කාඩ් ගන්නට ඔයාට නෝට් එකක් ඩිසයින් කරලා දෙන්න අපේ දැන් තියෙන හෝම් පේජ් එකයි about us එකයි විතරයි හරිද හරි අපේ help කියලා එකක් කොහොමත්ම නැහැ හරි right හරි හෝම් එකේ about us එකට යනවා about us එකට ගිහලා පස්සේ home එකට යනවා හරි ඔන්න ඔය දෙක විතරයි ඉතුරු වෙන්නේ හරි දැන් about us එක press කරනවා about us එක පස්සේ ගියාට පස්සේ home එක හරි right ඔන්න ඔය දෙක විතරයි තියෙන්නේ දාගන්න කෝඩ් එක වෙබ් අඩවියක වෙබ් පිටු සම්බන්ධ කිරීම කියලා දාගන්න මෙයාව හරිද මෙයා home කියලා හෝම් පේජ් එක ඇතුලේ දාගන්න අපි about us link යාම සඳහා තමයි මේ link එක ලියන්නේ. හරිද? about us එක දාගෙන ලියන්න about us එක කියලා හෝම් පේජ් එකේ ලොග් ගේමට දාලා තමයි අපි ලියන්නේ. හරි. ලස්සන දාන්න. හරි. මම පොඩ්ඩක් මෙයාව ඔයාලට පෙන්වන්නම් පැන්සල් එකකින් ගහලා. හරිද? මම මේ ඩයග්‍රෑම් එක මගේ මකන්නත් දැන්. අපි දැන් පොඩ්ඩක් අඩු කරගත්තනේ අපේ වෙබ් පේජස් සංඛ්‍යාව. ඒතකොට දැන් මෙයා අඩු වුණානේ. මෙයා හෝම් පේජ් එකේ එක්කෙනා. මෙයා about us එකේ එක්කෙනා. හරි. right. හරිද? මම ඔයාලට පොඩ්ඩක් විස්තර කරපු එකයි මේ ඔයාලට වැඩි වගේ තියෙනවා නම් විස්තර කරා වැඩිපුර ඒකයි පොඩි සීන් එකක් වෙන්නද හරිද නැත්තම් මෙහෙම කියලා දුන්නා නම් තියෙනවා හරිද අපි දැන් හෝම් එකේ අපිට වෙබ් පේජස් දෙකයි තියෙන්නේ
හෝම් එක සහ about us කියලා. හරිද? අපිට මේ දෙක අතර මාරු වීමට දාලා අපි මේ anchor tag එක දාන්නෙමි. මොකද උසුල්ල දෙක ලියන්න යන්නේ මල්ලි කියලා කිව්වනම් මට තේරෙනවා ටක් ගන්න. මම වැඩේ වණ කරගත්තා නේ වැඩි පුරු දාන්න ගිහිල්ලා. හරි. ඊට පස්සේ හෝම් එක ප්‍රෙස් කරාට හෝම් එකට හෝම් එකේ අපිට තියෙන්නේ about us කියන එක්කෙනාගේ hyperlink එක. about us කෙනා ගියට පස්සේ අපිට දෙන home එකක් කියලා නේද? අපිට මොකද වෙන්නේ? මෙන්න මේ web pages දෙක අතර මාරු වීමට අදාළව hyperlink එකක් තමයි ලියුවේ. හරිද? අන්න ඔහොම කිව්වනවාට තේරෙනටක් ගානේ. මම අර වැඩේ වණ කරගත්තා නෑ. parts 6ක් තිබ්බනේ. 3ක් තිබ්බනේ web pages. ඒතර web pages එක්කෙනාට දෙක ගානේ ගත්තට පස්සේ 6ක් එනවනේ. ඒකට පොඩ්ඩක් වැඩි වගේ තේරෙනවා. හරි. හරි. මං හිතනවාට මේක දාගන්න ඇති කියලා. හරිද? ඔයා දාගන්න home එක දැන් මේ home page එකේ මේ අපි මේ about us එකට දාලා කෝඩ් එක ලියන්නේ. about us කියන page එකේ තමයි අපි මොනවද? home එකට දාලා කෝඩ් එක ලියන්නේ. හරිද? ඊට පස්සේ අපිට මේ link එක ක්ලික් කරලා මොකක්ද වෙන්නේ? මෙන්න මේ hyperlink එක ක්ලික් කරලා අපිට web pages දෙක අතර මාරු වෙන්න පුළුවන්. හරිද? right. හරිද? clear නේ? අවුලක් නැහැ නේද? right. අපි ආ ඊළඟ topic එකට. web පිටුවේ කොටස් වලට PVC එකම වෙබ් පිටුවේ කොටස් වලට PVC. ඒ කියන්නේ මොකක්ද සීන් එක? දැන් ඔයා සමහරක් වෙලාවට යනවනේ වෙබ්සයිට්ස් වලටනේ. වෙබ්සයිට් වලට මේ වාගේ දැන් වෙබ් බ්‍රවුසර් එක ඕපන් වෙන. ඔයාට හිතෙනවා දැන් මේ ඔයාට සමහරක් වෙලාවට කැමති නැහැ මොනවද? මොකක් හරි නිකන් හොයනවා කියලා හිතමු. ඒ කියන්නේ මොකක් ඉමේජ් එකක් හොයන්න. ඔයාට හිතෙනවා මම මේ උඩින් ඉඳන්ම හොයනකොට උඩින් ඉඳන් පල්ලයට හොයනකොට ලේසි නැද්ද? පල්ලෙහා ඉඳන් උඩට හොයන්නේ කියලා හිතනවා. ඒකට ඔයා මොකද කරන්නේ? ඔයා කරන වැඩේ පල්ලෙහාට මේ ස්ක්‍රෝල් බාර් එක අරගෙන ගිහිල්ලා එහි ඉඳන් හොයාගෙන යනවානේ. සාමාන්‍යයෙන් පල්ලෙහාට යනකොට මේ වෙබ්සයිට් එක හොඳ ක්වොලිටි ඉමේජස් සමහරට හම්බෙන්නේ හුඟක් වෙබ්සයිට්ස් වල. හරි. ඒකට ඔයාට පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට සහ හරිද? ඉහළට යාමට දාලව අපි වෙබ් පිටුවක එයාගේ කොටස් ඒ කියන්නේ ඉහළ නම් ඉහළ පහළට යාම සඳහා සහ ඉහළට යාම සඳහා වන අපි දැන් කෝඩ් එක ඩිසයින් කරන්න යන්නේ. හරිද? ඒ කියන්නේ මේ අපි උඩ අපි මොකක් හරි කෝඩ් එක ලියලා තියෙනවා. හරිද? අපි going to down කියලා එක්කන ප්‍රෙස් කරමු ගමන් එයාව කෙලින් මොකද වෙබ් පිටුවේ පහළටම යනවා. හරිද? ඊට පස්සේ ඔයා මෙතන ප්‍රෙස් කරනවා going to up කියලා. going to up කර up එක්කන ප්‍රෙස් කරමු ගමන් ඔයා වෙබ් පිටුවේ ඉහළටම යනවා. හරිද? අපි යාට අදාළව කෝඩ් එක ඩිසයින් කරගෙන යනවා. හරිද? දාගන්නකො මෙහෙම ටොපික් එකක්. හරිද? ඔයාලට තියෙන සාමාන්‍යයෙන්ම හයිපර්ලින්ක් එකක් කියන්නේ නිකන් කතා කරන්න විතරයි. හරිද? මේ මම දැන් ඔය කතා කරන මේක නෑ. හරි. මෙන්න මේක තියෙනවා. ඔයාලට අනිත් මම දැන් ඔය කතා කරන එක නම් එච්චර ඇවිල්ලා නෑ. හරි. මම මේක ක්ලෝස් කරනවා. හරි. හරි. අන්න ළමයි අපි කතා කරගෙන හිටියේ ඇන්කර් ටැග් එකේ තුන්වෙනි ටොපික් එකනේ. හරි. ඇන්කර් ටැග් එකට ආපු තුන්වෙනි ටොපික් එක තමයි දාගන්න. හරිද? අපි ඇන්කර් ටැග් එකේ තුන්වෙනි ටොපික් එක වශයෙන් ගන්නේ එකම වෙබ් පිටුවේ කොටස් වලට පිවිසීම. හරිද? හරි. දාගන්න හැමෝම එකම වෙබ් අඩවියේ කොටස් වලට පිවිසීම කියන්නේ to native to navigate sector of the same web page. To navigate sector of a same web page. To navigate sector of the same web page. එකම වෙබ් පිටුවේ කොටස් වලට පිවිසීම. හරිද? හරිද? එකම වෙබ් පිටුවේ කොටස් වලට පිවිසීම දාන ටොපික් එක to navigate sector of the website. To navigate sector of the same web page. To navigate sector of the same web page. Okay, right. මම හිතනවා දාගෙන ඉවරද කියලා. හරි. අපි මෙහෙමයි වෙබ් පේජ් එකක මේ හරිද? මෙන්න මෙයාව පාවිච්චි කරා. හරි බලන්න. දැන් මේ එකම වෙබ් පිටුවේ කොටස් එක පිවිසීම කියන්නේ. හරි. මෙයා අපි පාවිච්චි කරන්නේ මෙහෙම. හිතමුකෝ දැන් අපේ টොප් මේ අපේ වෙබ් පේජ් එකක් තියෙනවා වෙබ්සයිට් එකක් තියෙනවා. හරි. දැන් ඔයා සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකට යනකොට ඔයා මේ උඩින් ඉඳන් පල්ලෙහාට යන්නේ. හරි. ඔන්න කවුරු හරි ඉන්නවා කියලා හිතමුකෝ මේ පහළින් ඉඳන් උඩට බලන කෙනෙක්. ඕකේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය වෙබ්සයිට් එක උනත් අපි මේ පල්ලෙහා ඉඳන් උඩින් ඉඳන් පල්ලෙහාට ගද්දි උඩම තියෙන සාමාන්‍ය
හොඳ ෆොටෝස් නෙමෙයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ හොඳ ෆොටෝස් කියන්නේ මේ ක්වලිටි අටින් ගත්තොත් සාමාන්‍යයෙන් ක්වලිටි එක අඩු ඒවා වගේ සාමාන්‍ය යට හරි කියන්නේ එක වෙනස් වෙනවා ඩිෆරන්ට් වෙනවා කියන්නේ එක වෙබ් පේජස් ගතට පස්සේ වෙනස් වෙනවා. ඕකේ. හිතමුකෝ දැන් මේ පුද්ගලෙක් ඉන්නවා යට උඩ පහළ ඉඳන් ඒ කියන්නේ දැන් අපි දැන් වෙබ් පේජ් එකට වෙබ්සයිට් එකට ආවට පස්සේ හරිද? හයිපර් ලින්ක් එකක් තියෙනවා. ඒ හයිපර් ලින්ක් එක ප්‍රෙස් කළා එයා කරන්නේ පහළට යනවා. හරිද? පහළට ගිහලා පහළ ඉඳන් තමයි මොනවද? වෙබ්සයිට් එකේ අන්තර්ගතය බලාගෙන එන්නේ. හරිද? අන්න ඒ විදිහට අපි බලමු මේ කොහොමද මේ හයිපර් ලින්ක් එකක් ලියන්නේ කියලා. හරිද? ඒ කියන්නේ එකම වෙබ් පිටුවේ කොටස් වලට පිවිසීමට දාලා අපි කොහොමද හයිපර් ලින්ක් ලියන්නේ කියලා බලමු. හරි. ඔයාලට නැත්තම් කැමති නම් ඔයාලා සාමාන්‍යයෙන් බලනවා නම් බලන්න උඩින් ඉඳන් පල්ලෙහාටනේ. දැන් මෙයා පහළ ඉඳන් උඩට බලීම් ඒ කියන්නේ මෙයාට ඕනේ එකපාරටම වෙබ්සයිට් එකට ආපු ගමම වෙබ්සයිට් එකේ පල්ලෙහාට ගිහිල්ලා පහළ ඉඳන් උඩට කියවගෙන එන්න. හරි. එහෙම හිතමු. හරි. එහෙම මිනිස්සෙක් ඉන්නවා. right. අපි මුලින්ම ඇන්කර් ටැග් එක ඔය විදිහට දෙනවා. හරි. ඊට පස්සේ මම ඇන්කර් ටැග් එක දීලා href කියලා දානවා. ඔන්න href කියලා දුන්නා. href එක දීලා මං කරන වැඩේ මොකද්ද? මෙයාට ID එකක් දෙනවා. අපි ID දෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? බලන්නකො. මම දෙනවා K කියලා ID එකක්. හරි. මං යාට අදාළව ටෙක්ස්ට් මොකක් හරි අන්තර්ගතයක් දෙනවා. මොකක් හරි කන්ටෙන්ට් එකක් දෙන්න. මොකක් හරි කන්ටෙන්ට් එකක් හරි තියෙනවා කියලා. හරි. ඊට පස්සේ මං කරන්නේ ඇන්කර් ටැග් එක විදිහට ක්ලෝස් කරගන්න. හරි. දැන් මේ අන්තර්ගතයේ මට ඕනේ මොකද්ද? කපාටම දැන් උඩින් ඉඳන් අන්තර්ගතය තියනනේ මේ විදිහට. මට ඕනේ පල්ලෙහා ඉඳන් උඩට කියව ගන්නනේ. දැන් මෙයා පල්ලෙහා ඉඳන් උඩට එන්න ඕන නම් මේ හරි අන්තර්ගතය තියෙන්න ඕනේ මොනවා හරි. හරි. මම පැරග්‍රාෆ් ටැග් එකක් ඕපන් කරගෙන මේ විදිහට මම නම දීලා හරි පැරග්‍රාෆ් ටැග් එක ක්ලෝස් කරගන්නවා. අපි මේ විදිහට පේජ් 15 10ක් විතර දෙමු. ඔය ඇති. ඊට පස්සේ මම කරන වැඩේ මෙතනින් අපි දැන් ඕපන් කරන්නේ මොකද්ද? ඇන්කර් ටැග් එක. නේ. මෙච්චර වැඩිද මන්ද? හරි. දැන් මේ ඇන්කර් ටැග් එක ඕපන් කරා උඩින්. හරි. දැන් මෙන්න මේ හරිය තමයි ආව ක්ලෝස් වෙන්න ඕනි. හින්දා මම පැරග්‍රාෆ් ටැග් එක කරගෙන කියනවා. හරි. අපි මේ විදිහට මේ දැන් මෙතන ඔයාලට දැක්කනේ මේ හෑෂ් සයින් එකක් දුන්නා. හරිද? අපි හෑෂ් සයින් එකෙන් කියන ID එකක් කියලා. හරිද? ඔයාලට ඒව සම්බන්ධයෙන් කතා කරන්න. ඔයාලට A-levels වලදී මේ කතා කරන් තියෙනවා මේ හෑෂ් ලකුණෙන් ID එකක් කියවන්නේ. ඩොට් එකක් තියෙනවා නම් මෙන්න මේ ඉංග්‍රීසි අකුරකට ඉස්සෙල්ලා එකෙන් කියන්නේ ක්ලාස් එකක්. හරිද? ඔන්න ඔය ටික ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. හරිද? හෑෂ් u ඩොට් u දෙකම අඩංගු වෙනවා. ඒක ගෲප් එකක් කියලා කියනවා. හරිද? ඔයාලා A-levels A-levels වලට ICT කරොත් ඔයාලට HTML CSS PHP එකේ තුනම තියෙනවා කතා කරන්න. ඒක CSS වල තියෙනවා ඔය ක්ලාස් ID group කියලා සෙට් එක. හරි. ඔයාලට උඩට ඒක අඳුර ගන්න පුළුවන්. හරි. ඔයා දැනටම දෙන්න hash sign එකෙන් කියන්නේ ID එකක් කියලා. මම ID එකක් දෙනවා. දැන් මම ID එක දුන්නේ කීයද? K ටනේ. හරි. K කියන එක කෙනාට ID එක දුන්නේ. මම කියනවා ID එක K ට සමාන වෙන අවස්ථාවක් නම් මෙන්න මේ අවස්ථාව වෙනකම් විතරයි පල්ලෙහාට දක්වන්න ඕනි කියලා. හරිද? ඊට පස්සේ මම කරන්නේ මේ ආව කොටේෂන් මාක් එකක් දීලා ක්ලෝස් කරලා හරිද? මොකක් හරි කන්ටෙන්ට් කියලා මේ පල්ලෙහාට කියන්නේ ඩිස්ප්ලේ කරන්න කියලා පැරග්‍රාෆ් එකක් ගේ විදිහට ක්ලෝස් කරනවා. හරිද? ඔයාලට කැමති නම් මොනවද? මෙහෙටි කොහොම කවිෂ් කියලා දෙන්න පුළුවන්. පැරග්‍රාෆ් ටැග් එක. ඔයා දැන් මෙතන ගිහින් රීපෙච් කරොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලට එනවනේ. හරි. ඔයාලට පේනවනේ අපේ හයිපර් ලින්ක් ඇන්කර් ටැග් එකෙන් දාපු එක හයිපර් ලින්ක් එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. මෙයාව මට ප්‍රෙස් කරපුවට පස්සේ මොකද කරන්නේ? මෙයාව මට මෙන්න මේ වෙබ් අඩවියේ අන්තිම දක්වා අරන් යනවා. මේ මම මෙතන සඳහන් කරලා අන්තිම. හරි. ඕන්න මේ සෙට් එක අපි එන් කරමු. ඔන්න මම කන්ට්‍රෝල් S දීලා මම රීපෙච් කරනවා. හරි. ඔන්න මම ආයෙම උනාට එන්නේ නැහැ මල්ලි. ඒ කියන්නේ මේ වෙබ් අඩවියේ දැන් මෙතන වෙබ් බ්‍රවුසර් එකේ ඉස්තන් තියෙනවට සමහරත් එක්ක. ඔම ඉන්නකො මම zoom in කරොත් හරියයිද? හරි. හරි. zoom in කරොත් හරි ගියා. හරි. දැන් වෙබ් බ්‍රවුසර් එක මොකද උනේ? අපි වෙබ් බ්‍රවුසර් එකේ පල්ලෙහාටම අරන් ගියා. වෙබ්සයිට් එකේ පල්ලෙහාටම අරන් ගියා. ඊට පස්සේ අපි මොකද ගන්න ඕනේ? ආයි ස්ක්‍රෝල් බාර් එක අරගෙන ඇවිල්ලා ආයි මෙහෙම ඉහළට යන්න. හරිද? ඊට පස්සේ ආයි මුඩට ඇවිල්ලා අපිට දැන් ඔන්න යූසර් කෙනෙක් ආවා. යූසර් කෙනෙක් ආව ගමන් එයාට මොකද ගන්නෙ? එයාට පල්ලෙහාට යනවා. හරි. මෙහෙම go down කියලා දෙනවා කියන්නේ. හරි. යූසර් කෙනෙක් ආවා. go down කියලා දැක්කා. ඒක ප්‍රෙස් කරා. ඒතර එයා මොකද වෙන්නේ? වෙබ්සයිට් එකේ පල්ලෙහාට යනවා. ඊට පස්සේ එයා වෙබ්සයිට් එකේ පල්ලෙහාට තමයි අන්තර්ගතයේ කියවගෙන එන්නේ. මොනවද මේකේ අඩංගු වෙන්නේ ඒවා කියලා. හරි. ওই විදිහට අපි වෙබ්සයිට් එක විවිධ කොටස් වෙත පිවිසීම සඳහා පාවිච්චි කරන ටැග් එකක් තමයි. හරිද? හරිද? යූසර් ටැග්.
විවිධ කොටස් වල පිවිසීම සඳහා මෙන්න මේ ඇන්කර් ටැග් එක අපි පාවිච්චි කරනවා. හරිද? මට කියන්න ඕනේ ඒක. හරි. අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇන්කර් ටැග් එක මොනවද සඳහාද? අපිට එක්ස්ටර්නල් ලොකේෂන් එකට යන්න පාවිච්චි කරන්න පුළුවන්. බාහිර ස්ථානයකට පිවිසෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ වෙබ් අඩවියක වෙබ් පිටුවක සම්බන්ධතාවය සම්බන්ධ කිරීම සඳහා ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්න පුළුවන්. වෙබ් පිටුවේ කොටස් වලට පිවිසීම සඳහා අපිට ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ වෙච්ච හරිද? ක්‍රියාවලින් සඳහා අපි ඇන්කර් ටැග් එක පාවිච්චි කරනවා. හරිද? ඒ කියන්නේ ඇන්කර් ටැග් කියන්නේ মালටි ටාස්කින් ටැග් එකක් නේද? රයිට්. හරි. දාගන්න නෝට් එක එකම පිටුවේ එකම වෙබ් පිටුවේ කොටස් වෙත පිවිසීම කියලා දාගෙන මෙන්න මෙහෙම ඇන්කර් ටැග් එක අපි මෙහෙම විදිහට තමයි ඕපන් කරන්නේ. හරිද? මේ විදිහට තමයි අපි ක්ලෝස් මේ මෙන්න මේ දක්වා කොටස දක්වා අපිට දෙන්න කිව්වට පස්සේ අපිට මේ විදිහට අවුට්පුට් එකක් එනවා. හරි. ඒ කියන්නේ අපි දැන් මේ විදිහට අපිට ඩවුන් එකට යන්න ඕන නම් මොකද කරන්න ඕනේ? අපි මේ විදිහට ලියනවා මෙන්න මේ එක්ස්ටර්නල් ලොකේෂන් එක තියෙන දක්වා පමණයි. ඒ කියන්නේ මෙන්න මේ ලොකේෂන් එක තියෙනවානේ K කියලා. අන්නේ K එකේ ලොකේෂන් එක තියෙන දක්වා පල්ලෙහාට යවන්න කියලා කියන්නේ. හරිද? ඒත් දැන් මෙතන මම මොකද කරන්නේ? පැරග්‍රාෆ් ටැග් එකක් දාලා මම මේ K කියන ID එකක් කියන මම කිව්ව හෑෂ් එක තියෙනවනේ. K කියන ID එක මම මෙතන කරලා තියෙන්නේ මොකද්ද? පැරග්‍රාෆ් ටැග් එකට කෝල් කරගෙන ගෙන්නගෙන නේ. ඊට පස්සේ මෙතන මෙයා කියනවා මං ගාව තියෙනවා K කී වැලියු එක මෙතෙන්ට යනවා විතරයි තියෙන්නේ. හරි. එහෙනම් මෙතනින් එහාට එන එක ටෙක්ස්ට් එකක්වත් මේ පෙන්වන්න එපා. මෙතන ඉවර කරන්න කෝඩ් එක කියලා නවත්තන්න. හරි. ඕක තමයි සීන් එක උනේ. go to down pen press කරපු ගමන්ම වෙබ්සයිට් එකේ පල්ලෙහාටම අරන් ගියා. හරිද? ඕකයි උන සීන් එක. right. ඔයාලා දාන කෝඩ් එක ඔයාලා මෙහෙම කරා. මෙයාවයි මෙන්න මෙයාවයි දාන්න. හරිද? හරිද? මේ දෙන්නව දාගන්නවා. මෙයා වෙබ්සයිට් එක ඉහළම ස්ථානයේ සඳහන් කරන්නේ. මෙයා වෙබ්සයිට් එක පල්ලෙහාම ස්ථානයේ තමයි සඳහන් කරන්නේ. හරි. මේකින් ඔයාලට සාමාන්‍ය ප්‍රශ්න ඇහෙන්නේ නැහැ එච්චරම. හරිද? අර කියලා දෙන්න කියලා තියෙන ඉන්න තමයි ගුරුවත් පොතේ මම ඔයාලට මේක කියලා දුන්නේ. හරිද? go to down press කරුවම වෙබ්සයිට් එක පල්මේ පහළටම අරයන්. හරි. ඊට පස්සේ අපිට මොකද ආයි ස්ක්‍රෝල් බාර් එක ප්‍රෙස් මේ අරගෙන උඩට යන්න පුළුවන්. හරිද? ඔයාලට ඕන නම් කැමති නම් මෙතන උත් ආයි හයිපර් ලින්ක් එකක් හදාන අප් ටු කියලා දාන මෙතනට නිකන් හදාන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහම තමයි මේ දෙක උඩ පල්ලෙහා මාරු ගන්න තියෙන්නේ. ඕකේ. right. හරි. ඉවරද? හරි. මම හිතනවා ඔයාලා මේක දාන් ඉවර ඇති කියලා. හරි. මම බෝඩ් එක ගාඩ එන්න. හරි ළමයි. හරි. මම බෝඩ් එක ගාඩ එන්න. හරි. අපි ඇන්කර් ටැග් එකට දාලා කොටස් සෙට් එක කතා කරලා ඉවර කරා. හරි. දැන් මේක දැයිද? නඩකේ. නේද මම පොළවේ නිකන් ඇදෙලා ඉන්නවා දැක්කේ. හරි. අපි නම් ඇන්කර් ටැග් එකට දාලා විත් පාඩම් කොටස කතා කරලා ඉවර කරගත්තා. හරිද? අපි ඊළඟට කතා කරන්න ඉමේජ් එකක් කට් කරන්න කොහොමද? ඊට පස්සේ ඔඩියෝ එකක් කට් කරන්න කොහොමද? වීඩියෝ එකක් කට් කරන්න කොහොමද කියලා කතා කරන්න තියෙනවා. හරි. මම ඒකට දාලා වීඩියෝ එකක් කරලා YouTube එක අප්ලෝඩ් කරන්න. හරිද? මම ඒතරවට අපි කතා කරමු ඇන්කර් ටැග් සම්බන්ධයෙන් පාඩම් කොටස හොඳට තේරෙන්නේ නැති කියලා. හරිද? ඕකේ. එහෙනම් අපට ගුඩ් බයි.